ආයුබෝවන් දුවේ පුතේ ඔයාලා හැමෝටම පළවෙනි සම්මන්ත්‍රණයට අදාළව පළවෙනි ප්‍රශ්න පත්‍රය අපි මේ වෙද්දී සාකච්ඡා කරන්නයි. දෙවෙනි පත්‍රයේ අපේ ප්‍රශ්න 15ක් මේ වෙද්දී සාකච්ඡා කරලා ඒ ප්‍රශ්න 15ට අදාළ වීඩියෝස් දෙකක් මම ඔයාලට මේ වෙද්දී දීලා තියෙනවා. අද අපි සාකච්ඡා කරන්නේ ඉතිරි ප්‍රශ්න ටික. ඒ කියන්නේ දෙවෙනි පත්‍රයේ අවසාන ප්‍රශ්න ටික තමයි අද අපි කතා කරන්නේ. ඒ කියන්නේ ප්‍රශ්න අංක 16 ඉඳලා ඉදිරියට ප්‍රශ්න ටික. එතකොට අදින් අපේ පළවෙනි සම්මන්ත්‍රණයට අදාළව ප්‍රශ්න පත්‍ර දෙකම සාකච්ඡා කරලා ඉවර වෙනවා. එතකොට ප්‍රශ්න මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලලා මගේ පුතාලා මට කියන්න ඕනේ පුතාලට ලකුණු කොච්චරක් තියෙනවද කියලා. හරිද? එතකොට අද පටන් ගන්න ප්‍රශ්නාංක 16න් 16 ඉඳන් අපි බලමු ඔයාගේ ප්‍රශ්න කීයක් හරිද? කොච්චර ප්‍රමාණයක් ඔයාලට ලකුණු තියෙනවද කියලා. හරි. 16 වෙනි ප්‍රශ්නය ගන්න මගේ පුතාලා ප්‍රශ්න පත්‍රය ගන්න. ඔයා පිළිතුරු ලියලා දැන් තියෙන්නේ. අතු පෑන අරගෙන, කටුකොටයක් අරගෙන ළඟට මේ සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න ඕන. දැන් බලන්න පුතේ. ප්‍රශ්නාංක 16 තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඉතින් ඉස්සරහට කියවන්න බලන්න. නිවැරදි පිළිතුරු ටික ඉරි මත ලියන්න. ඔන්න අපිට 16 වෙනි ප්‍රශ්නේ පටන් ගන්න කලින් උපදේශයක් දෙනවා. ඉතිරි මතම ලියන්න කියලා. 16 වෙනි ප්‍රශ්නය. මෙම අන්නාසි ගෙඩි වලින් 4න් 1ට අන්නාසි ගෙඩි කීයද? දැන් බලන්න. අන්නාසි ගෙඩි පුතේ තියෙනවා කීයක්ද? අපිට දීලා තියෙනවා අන්නාසි ගෙඩි 8ක් නේද? එතකොට පුතේ 4න් 1ට අහනකොට අපි අන්නාසි ගෙඩි 8 සමාන කොටස් 4කට බෙදා ගන්න ඕනේ. තේරුණාද? දැන් බලමු පොඩ්ඩක් ඇඳලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. දැන් බලන්න ටීචර්ගේ අන්නාසි ගෙඩි නම් ලස්සන නෑ. දැන් හිතන්නකො පුතාලා මෙතන මේ තියෙන්නේ අන්නාසි කියලා. එක එක හැඩේ අන්නාසි තමයි ටීචර් අඳින්නේ. හරිද? පුතේ මෙතන තියෙනවා අන්නාසි ගෙඩි 8ක්. දැන් අපිට කියන්නේ 4න් 1ට අන්නාසි ගෙඩි කීයක් තියනවද කියලා. පුතේ මෙහෙම දුන්නාම අපි මෙන්න මේ දීලා තියෙන සංඛ්‍යාව කියන්නේ මෙතන තියෙන ගෙඩි හරි නේද අපිට දෙන කොටු හරි මොනවා හරි මේ තියෙන සංඛ්‍යාව සමාන කොටස් 4කට බෙදා ගන්න ඕන. ඇයි ඒ? 4න් එකක් නේ අහන්නේ. ඒකට අපි බෙදනවා දැන්. හරිද? බෙදමු 2න් 2ට 2යි 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 2යි. දැන් බලන්න ගොඩවල් 4ක් තියෙනවද කියලා? 1යි 2යි 3යි 4යි. ගොඩවල් 4ක් තියෙනවා. අපෙන් අහන්නේ 4න් 1ට. එහෙනම් ගොඩවල් 4කට පුතේ අපි බෙදලා එක ගොඩක්. මේ 4න් එක ගොඩක් ගන්නවා. අන්න දැන් අපෙන් එක ගොඩක තියෙන අන්නාසි ගෙඩි සංඛ්‍යාව. එහෙනම් 4කට බෙදලා ඒකෙන් එකක් අත්තට පස්සේ අපිට තියෙනවා ඒ ගොඩේ අන්නාසි ගෙඩි 2ක් නේද? එහෙනම් පිළිතුර කීයද? පිළිතුර 2යි පුතේ. 2යි. එහෙනම් 4න් එකක අන්නාසි ගෙඩි 2ක් තියෙනවා. හරිද නේද? පිළිතුර නිවැරදි නම් මගේ පුතාට ලකුණු 2ක් ලැබෙනවා. හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. 17 වෙනි ප්‍රශ්නය. මෙම ඝන වස්තුවේ කියලා වුණා අපිට දීලා තියෙනවා
අණු කොටස් දෙකක්. ඉදිරි පෙනුම දැක්වෙන අකුර කුමක්ද? බලන්න. ඝන වස්තු සහ හැඩතල ගැන අපි මේ වෙනකොටත් ඉගෙනගෙන තියෙන්නේ. පහ වසරෙදිත් අපි ටිකක් ඉගෙන ගන්නවා. හරිද? දැන් බලන්න. ඝන වස්තුවක් අපිට දීලා තියෙනවා මෙන්න මේ වගේ. හරිද? වගේ එකක් නේ දීලා තියෙන්නේ. හරිද? ලකුණු කරලා තියෙනවා. මෙතන B අක්ෂරය, මෙතන A අක්ෂරය, මෙතන C අක්ෂරය. හරිද? දැන් අපෙන් අහනවා ඉදිරි පෙනුම දැක්වෙන අකුර කුමක්ද? මෙන්න මේ ඉරි ටික අපි මකා ගත්තාම පුතේ අපිට අපේ පැත්තට හැරිලා තියෙන්නේ මොකද්ද? මොන කොටසද? මෙන්න මේ පැත්ත නේද? මේක තියෙන පැත්තට මේක තියෙන උඩට. එහෙනම් ඉදිරි පෙනුමේ තියෙන ඉදිරි පෙනුම කියලා කියන්නේ මෙන්න මේ කොටස නේද? මූණත් ගැන අපි කතා කරනවා. මේ මූණට තමයි අපේ පැත්තට තියෙන්නේ ඉදිරි පැත්තට, ඉස්සරහ පැත්තට. ඒ කියන්නේ B අක්ෂරය සහිත මූණට තමයි තියෙන්නේ. ඔයා පිටිතුර B කියලා ලකුණු කරා නම් ලකුණු දෙකක් ලැබෙනවා. නේද? ඉදිරි පෙනුම දැක්වෙන අකුර කුමක්ද කියලා නේ අහන්නේ. එහෙනම් අක්ෂරය B. පළවෙනි අණු කොටසට පිළිතුරාංක කියලා B කියලා තමයි ඔයා සටහන් කරලා තියෙන්න ඕන. ඊට පස්සේ බලන්න දෙවෙනි කොටස සැලැස්ම දැක්වෙන අකුර කුමක්ද? සැලැස්ම ගැන අපි කතා කරනවා නේ. පතුරන් අපි හදලා, පතුරන් ලිහලා නේ ගණකයක් හැදෙන හැටි ගැන කතා කරලා නේද? සැලැස්ම දැක්වෙන අක්ෂරය විදිහට අපි ගන්න එතකොට C අක්ෂරය නේද? C මූණතට අදාළ කොටස තමයි අපි සැලැස්ම විදිහට ගන්නෙ. ඒතකොට සැලැස්ම දැක්වෙන අක්ෂරය තමයි C අක්ෂරය. එතකොට මේ අණු කොටස් දෙකට ලකුණු දෙක බැගින් මගේ පුතාට ලැබෙනවා ලකුණු 4ක්. ලකුණු 4ක් ලැබෙනවා. හරි. අපි යනවා 18 වෙනි ප්‍රශ්නයට. 18 වෙනි ප්‍රශ්නයට යනවා. ඊට ටිකක් වේගින් කියනවා වැඩි නම් මගේ පුතා වීඩියෝ එක පෝස් කරලා නේද චුට්ටක් අතර කරලා එමෙට බලන්න ඕනේ. හරිද? දැන් බලන්න 18 වෙනි ප්‍රශ්නේ අපිට තියෙන පුතේ සංඛ්‍යා නාමය ලියන්න. සංඛ්‍යා නාමය ලියන්න. බලන්න. මෙන්න මේ සංඛ්‍යාව තමයි දීලා තියෙන්නේ අපිට. නේද? දැන් බලන්න පුතේ. සංඛ්‍යා නාමය ලියද්දි බලන්න මොනවද බලනවා. මේක එක ස්ථානය. මේක මෙතන තියෙන්නේ 10 ස්ථානය. මෙතන තියෙන්නේ 100 ස්ථානය. 100 ස්ථානය. මෙතන තියෙන්නේ 1000 ස්ථානය. නේද? එහෙනම් බලන්න 1000 ස්ථානය 8යි. එහෙනම් 8000. 8000 100 ස්ථානයේ 100 ස්ථානයේ කීයක්වත් නැහැ. එහෙනම් 10 ස්ථානයේ 6ක් තියෙනවා. 6ක් කියන්නේ 60ක්. එහෙනම් 60 එක ස්ථානයේ 4ක් තියෙනවා. එහෙනම් 64යි. අන්න අපි ලියනවා 8064 තමයි සංඛ්‍යා නාමය වෙන්නේ. නේද? 8064 මගේ පුතාලා මෙහෙම ලියන්න ඕනේ නෑ. හරිද? හැබැයි පුතාට අමාරුයි නම් අනිවාර්යයෙන්ම කටසටහන් කොලේ මේ විදිහට ඇඳලා නේද? එක ස්ථානේ 10 ස්ථානේ. එතකොට ලේසියි අපිට. මාරු වෙන්නේ නෑනේ. පැටලෙන්නේ නෑ. හරිද? ඒ නිසා අනිවාර්යයෙන්ම කටසටහන් කොලේ අරගෙන නේ කටු කොලේ අරගෙන මේ පොඩ්ඩක් එහෙම ඇඳලා බලන්න ඕනේ. මාරු වෙයි වගේ නම්. නේ? හරිද? අවදානමක් ගන්න ඕනේ නෑනේ මගේ පුතේ. නේද? ඒ නිසා එහෙම ඇඳලා බලලා සංඛ්‍යා නාම ලියනකොට ලියන්න. එතකොට මේ 8064 තමයි සංඛ්‍යා නාමය වෙන්නේ. 8064. කොට ඒ පිළිතුර තියෙනවා නම් පුතාට ලකුණු දෙකක් ලැබෙනවා. හරිද? හරි. අපි යනවා 19 වෙනි ප්‍රශ්නයට.
19 වෙනි ප්‍රශ්නේ. බලන්න. මොකද තියෙන්නේ 19 වෙනි ප්‍රශ්නේ? රූපයෙන් 4න් එකක් පාට කරන්න. අර කලින් වගේම නේද? 4න් එකක් පාට කරන්න තියෙන්නේ. බලන්න. කොටු කීයක් තියෙනවද? කොටු සංඛ්‍යාව? කොටු සංඛ්‍යාව බලන්න 1 2 3 4 5යි 6යි. එහෙනම් මේ පැත්තට 6යි නම් මෙතනත් මේ 6ක් තියෙනවා. මේ කියන්නේ කොටු 12ක් තියෙනවා. අපෙන් අහන්නේ 4න් එකක් පාට කරන්න. 4න් එකක් පාට කරන්න කියලා පුතේ අපිට කියන්නේ. කලින් වගේමයි 4න් එකක් අහනවා නම් අපි මොකද කරන්නේ? කොටස් සමාන කොටස් 4කට බෙදනවා. දෙකෙන් එකක් ඇහුවනම් සමාන කොටස් 2කට බෙදනවාමයි පුතේ. හරිද? දැන් අපි අහන්නේ 4න් එකක් පාට කරන්න කියලා. නේද? එහෙනම් අපි කොටස් 4කට බෙදා ගන්නවා. කොහොමනේ පුතේ අපිට බෙදා ගන්න පුළුවන් ඉන්නේ කොටස් 4ක් නේද? එතකොට එක කොටසකට කොටු 3ක් ඇතුළත් වෙනවා. හරිද? මෙහෙම සමාන කොටස් 4කට බෙදාගත්තට පස්සේ එක කොටසකට මේ කොටු 3ක් ඇතුළත් වෙනවා. එතකොට පුතා මෙන්න මෙහෙම නේද? කොටු 3ක් පාට කරලා තියෙන්න ඕන. මෙහෙම කොට මම පාට කරන විදිහට නෙමෙයි පුතා කැමති විදිහට කොටු 3ක් පාට කරන්න ඕනේ. හරිද? එතකොට අපිට ඔන්න කොටස් 4යි 4න් එකක් ඔන්න අපි පාට කරලා තියෙනවා. හරි නේද? හරි. එතකොට ඔයාට මේ පිළිතුර නිවැරදි නම් පුතාට ලකුණු 2ක් ලැබෙනවා. ඒවා හරි ලේසි නේද? හරිම ලේසි. ඔයාලා දක්ෂ නිසා ඔයාලට කොහොමත් ලේසි. හරිද? අපි යනවා 20 වෙනි ප්‍රශ්නයට. 20 වෙනි ප්‍රශ්නය. බලන්න. මොකද්ද 20 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ කියලා? ඝන කරාමු. ඝන කරාමුත් අපිට හරි ලේසි ප්‍රශ්නනේ නේද? බලන්න. ලස්සන ඝන කරාමුවක් දීලා තියෙනවා. බලන්න. එක ස්ථානය, 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 ස්ථානය නේද? ස්ථානය, 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 ස්ථානය. දැන් අපි බලන්න කොහොමද ලකුණු කරලා තියෙන්නේ? 10 ස්ථානයේ බෝල 4ක් ඇඳලා තියෙනවා. 4ක් ඇඳලා තියෙනවා. සිය ස්ථානයේ බෝල 3ක් තියෙනවා. ඒ කියන්නේ පුතේ මේ 100 ගොඩවල් කියලායි ඔයාලා ගන්න ඕනේ. හරිද? එක බෝලයක් කියන්නේ 1000ක්. හරිද? 1000යි 2000යි 3000යි 4000යි එහෙමයි යන්නේ. හරිද? 100ක් 100ව 3ක් කියලා කියන්නේ 300යි. හරිද? බලන්න 10 ස්ථානේ නෑ. එක ස්ථානේ බෝල 5ක් තියෙනවා. 3යි 4යි 5යි. දැන් අපෙන් අහන ප්‍රශ්නය මෙම ගණක රාමුවේ නිරූපිත සංඛ්‍යාව අකුරෙන් ලියන්න. දැන් බලන්න 4ක් කියලා කියන්නේ 4000ක් නේ 10 ස්ථානෙන් තියෙන්නේ 10 ඒවා 4ක්. කොහොම ලියන්නේ අපි? 4000 100 ඒවා 3ක්. ඒ කියන්නේ 300 10 ඒවා නැත. එහෙනම් 300 කීයද? 5යි නේද? ඔව් 5යි. 5. බලන්න. 4ක් කියන්නේ 4000යි. ඒ හින්දා 4000 3ක් කියලා කියන්නේ 300ක්. එහෙනම් 300 10 ස්ථානයේ කිසිවක් නැහැ. එක ස්ථානයේ 5ක් තියෙනවා. එහෙනම් 300 5යි. 4305 කියලා ඔයා නිවැරදි පිළිතුර ලියලා ඇති. හරිද? හරි. 20 වෙනි ප්‍රශ්නෙටත් ඔන්න එහෙනම් අපට ලකුණු 2ක්
ලැබෙනවා. හරි නේද පුතේ? හරි. ඒකනේ ඔයාලා දක්ෂයිනේ මං කියලා දක්ෂයි කියලා. හරි. අපි යනවා 21 වෙනි ප්‍රශ්නයට. 21 බලන්න. පිළිතුර තිත්තිර මත ලියන්න. පිළිතුර තිත්තිර මත ලියන්න කියලායි අපිට කියන්නේ. අපිට දීලා තියෙන ඕන්න භාග ගණන්. 4න් 1ක් 4න් 2ක් සමානයි. ඔන්න අපිට පුතේ මේ භාග සංඛ්‍යාව එකතු කරන්නයි තියෙන්නේ. බලන්න. නේ 4 ගොඩවල් මෙතන තියෙනවා 4 ගොඩවල් 1යි 4 ගොඩවල් 2යි. නේද? අපි අර හරය සහ ලවය ගැන ඉගෙන ගන්න ඕනේ නේද? හරකා පිට ළමයා. එහෙනම් නේද? මේ දෙක සමානයිනේ. එහෙනම් මේකත් එහෙම්මම ලියනවා. නේද? මේ උඩ දෙක එකතු කරනවා. මේ 1යි මේ 2යි එකතු කරාම කීයද? 3යි. 1යි මේ 2යි එකතු කරාම 3යි. හරිම ලේසියි පිළිතුර කීයද එහෙනම්? 4න් 3යි. 4න් 3යි. ඒව ලේසි. 4න් 3යි. හරිද? එහෙනම් මේ පිළිතුර හරිනම් ඔයාලට දකුණු දෙකක් ලැබෙනවා. හරිද? අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. හරිද නේද පුතේ? මං කිව්වා වගේ පුතේ ඔයාට මම වේගින් යන වැඩි නම් පුතා වීඩියෝ එක පෝස්ට් කරලා වීඩියෝ චුට්ටක් නතර කරලා පිළිතුර නිවැරදි කරගෙන ඕනමයි පුතා ඉස්සරහට යන්න. හරිද? දැන් යනවා අපි 22 වෙනි ප්‍රශ්නයට. කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් වලින් ලියන්නලු. කීයක් තියෙනවද? 5250ක් තියෙනවා ග්‍රෑම්. මේක අපිට කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් වලින් ලියන්න කියලා කියන්නේ. ඔන්න මගේ පුතාට මතක තියෙන්න ඕනේ එහෙනම්. මෙන්න මේක. කිලෝග්‍රෑම් එකක් කියලා කියන්නේමයි පුතේ ග්‍රෑම් 1000යි. ඒක මතක තියෙන්න ඕනේ. නැත්තම් නේද ග්‍රෑම් මෙතන තියෙනවනේ. කිලෝග්‍රෑම් එකක් කියලා කියන්නේ ග්‍රෑම් 1000යි. එහෙනම් ඒක මතක තියාගන්න නැතුව අපිට මේ වගේ ගාණක් හදන්න චුට්ටක් අමාරුයි. හරිද? හරි දැන් බලන්න කොහොමද වෙන්නේ කියලා වැඩේ. කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000ක් නම් මෙතන 5250යි. බලන්න අර එක ස්ථානය 10 ස්ථානය 100 ස්ථානය ආයෙ වෙන් කරොත් අපිට වැඩි ලේසි. හරිද? හැබැයි දැන් ඒ වැඩේ දන්න නිසා මම යනවා ඒක කරන්නේ නැතුව අපි කොහොමද බලන්නේ කියලා. 5250යිනේ 5000 1000 ඒවා 5ක් තියෙනවා. එහෙනම් ඔන්න කිලෝග්‍රෑම් යටතට අපි ගන්නවා. 1000 ඒවා අපි ගන්නවා කිලෝග්‍රෑම් යටතට. 5000 250 250 අපි ගන්නේ ග්‍රෑම් වලට. ඇයි ඒ? පුතේ අපි 1000 සම්පූර්ණ වුණාම 1000ක් සම්පූර්ණ වුණාන් පස්සේ තමයි අපි ඒක කිලෝග්‍රෑම් යටතට ගන්නෙ. 1000ක් සම්පූර්ණ වුණාම. හරිද? හැබැයි මෙතන 250යිනේ තියෙන්නේ. නේද? එහෙනම් අපි ඒවා ග්‍රෑම් ගණනට තමයි දාන්නේ. හරිද? ඔන්න ආයෙ කියනවා 5250යි. 1000 ඒවා 5ක්. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 5යි 250 කියලා කියන්නේ පුතේ තාම 1000 සම්පූර්ණ වෙලා නැහැ. එහෙනම් අපි ඒවට කියන්නේ ග්‍රෑම් කියලා. මේ ඉතුරු 250 ග්‍රෑම්. හරිද? එතකොට අපි පිළිතුර සටහන් කරන්නේ කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 250යි කියලා. හරිද? එතකොට මේ ඔක්කොම තියෙන්නේ මෙතන ඔක්කොම තියෙන්නේ ග්‍රෑම් වලින්. හරිද? මෙතන ඔක්කොම තියෙන්නේ ග්‍රෑම් වලින්. ඔක කඩලා ගත්තට පස්සේ කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 250යි කියලා ඔයා පිළිතුර ලකුණු කරලා තියෙන්න ඕනේ. තේරුණා නේද? තේරුණා. ඔයාලට තේරෙනවනේ ඉතින් ඔයාලා දක්ෂයි නේද? ඔව්. හරි දක්ෂයි. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට 23 වෙනි ගණන.
බලන්න 23 වෙනි ගානේ මොකක්ද තියෙන්නේ කියලා. පෙන් අහනවා. උතුරු දිශාව හා නැගෙනහිර දිශාව අතර ඇති දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව කුමක්ද? අපි ඇඳගෙන බලන්න ඕන නේද? දිශා ටික අඳින්න ඕනේ. කොහොමද අඳින්නේ අපි? බලන්න නේ උපුල් ඊළඟ නැවින් ගිහින් ධම්මි නිදිද බලා වරෙන් ඔන්න කෙටි ක්‍රමය නේද? දැන් දන්නවනේ උතුර ඊසාන නැගෙනහිර ගිනිකොන දකුණ නිරිත බටහිර වයඹ. හරිද? ඔන්න කෙටි ක්‍රමය මේ විදිහට මතක තියාගන්න පුළුවන්. ටක් ගාලා බලන්න. අපෙන් අහන්නේ උතුරු දිශාව හා නැගෙනහිර දිශාව බලන්න. උතුරු දිශාව සහ නැගෙනහිර දිශාව මොකක්ද අහන්නේ? අතර ඇති දිශාව. ඔව් ඊසාන අතර ඇති දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව කුමක්ද? ප්‍රතිවිරුද්ධයි කියලා කියන්නේ පුතේ මූණට මූණ බලන් ඉන්න එක. හරිද? ඒ කියන්නේ විරුද්ධ එක. ඒක ඉස්සරහා තියෙන එකයි මෙතන මේ අහන්නේ. එහෙනම් උතුරටයි නැගෙනහිරටයි මැද තියෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව. මෙයාට කෙලින් තියෙන දිශාවයි අහන්නේ. මොකක්ද එහෙනම්? මොන දිශාවක් තියෙන්නේ? නිරිත. නිරිතනේ තියෙන්නේ නිරිත දිශාව. ඒක ලේසියි. හරි ලේසි. පිළිතුර නිරිත දිශාව කියලා ඔයාත් ලකුණු කරලා තියෙන්න ඕන. නිරිත කියලා ලිව්වත් ඔයාට ලකුණු දෙනවා. හරිද? ඊට පස්සේ අණු කොටස් පළවෙනි අණු කොටස දෙවෙනි අණු කොටසෙන් අපෙන් අහනවා ඉර බැස යන දිශාව කුමක්ද? ඉර බහින කොයි පැත්තෙන්ද පුතාලා? බටහිරින් නේද? එහෙම නැත්නම් බස්නාහිරින් නේද? ඉර ආයන්නේ ඉර නැගගෙන එන්නේ නැගෙනහිර දිශාවෙන්. නැගෙනහිර කියලා කියන්නේ ඒකනේ. බස්නාහිර කියන්නේ හිරු බැහැලා යන දිශාව. නම් බස්නාහිර දිශාව කියන නැත්නම් බටහිර දිශාව කියලා මම පුතාලා ලකුණු කරලා තියෙන්න ඕනේ. හරිද? හරි. ඒවා හරිම ලේසි. මං කිව්වේ මේ ප්‍රශ්නත් ලේසි කියලා. 24 වෙනි ප්‍රශ්නෙට ඔන්න අපි යනවා. 24 වෙනි ප්‍රශ්නය. පහත ඔරලෝසුවේ නිරූපිත වේලාව අකුරෙන් ලියන්න. ඔරලෝසුවක් තියෙනවා. මම ඔන්න දැන් අඳින්න යන්නේ නැහැ. පුතාලා මේ පේපර් එක බලා ගන්න, ප්‍රශ්න පත්‍රය බලා ගන්න. පොඩි කටුව තියෙන්නේ දෙක ළඟ. නේද? මොකද්ද පොඩි කටුවට කියන්නේ අපි? මිනිත්තු කටුව තියෙන්නේ දෙක ළඟ. පැය කටුව, දිග කටුව තියෙන්නේ 3 ළඟ. නේද? පැය කටුව 3 ළඟට එනවා කියලා කියන්නේ එතන කාලක් නේද? එහෙම නැත්නම් 15ක් නේද තියෙන්නේ? එතකොට බලන්න 15යි මිනිත්තු කටුව තියෙන දෙක ළඟ නම් කොහොමද අපි වෙලාව ලියන්නේ පුතේ? කොහොමද ලියන්නේ? පස්වරු පස්වරු ඕනෙත් නැහැ. පෙරවරු ඕනෙත් නැහැ. නිකම්ම වෙලාව ලියුවොත් කොහොමද ගන්නෙ අපි? දෙක පසුවී මිනිත්තු 15යි. කොහොමද අපි ලියන්නේ ඔක අකුරින්? දෙක පසුවී මිනිත්තු මම උන පුතේ යටින් ලියනවා. අන්න ඔහම ලියලා තියෙන්න ඕන. දෙක පසුවී මිනිත්තු 15යි කියලා පිටුතුර ලකුණු කරලා තියෙන්න ඕන. හරිද? දැන් වෙලාව ගන්න අපි දන්නවා නේද? කලින් අර ඔරලෝසුවෙම බලලත් අපි ඉගෙන ගත්තේ නේද? දැන් බලන්න දෙක පසුවී විනාඩි 15යි කියලා පිටුරු ලකුණු කරලා තියෙන්න ඕන. හරි. අපි යනවා 25 වෙනි ප්‍රශ්නයට. 25 වෙනි ප්‍රශ්නය. පහත සංඛ්‍යා අවරෝහණ පිළිවෙලට ලියන්න. ආරෝහණ ආරෝහණ අවරෝහණ ගැන අපි දන්නවා මේ විදිහනේ. ලොකු උඩ මේ වැඩි එකේ සිට අඩු එක දක්වා නම් මොකද්ද? අඩු එකේ සිට වැඩි එක දක්වා නම් අපි කියන එක
ආරෝහණ වැඩි එකේ ඉඳලා අඩු එක දක්වා නම් අපි අවරෝහණ කියලා කියනවා. දැන් පුතේ අපිට දීලා තියෙන්නේ කොහොමද? කලවම් කරලා දීලා තියෙන ටිකක් නේද? අපිට කියනවා නෑ අපිට දීලා තියෙන්නේ ආරෝහණ පිළිවෙල. අපිට කියන්නේ අවරෝහණ පිළිවෙලට ලියන්න. නේද? බලන්න 5834 මුලින් තියෙන්නේ 5843 5865 5874 දැන් පුතේ මේක පිළිවෙලටනේ තියෙන්නේ. ඕක අනිත් පැත්තට ලියාගෙන එන්නේ තියෙන්නේ. සමහරවිට අපිට මාරු කරලා දුන්නොත් අපිට ටිකක් හොයන්නත් වෙනවා. හරිද? දැන් බලන්න අවරෝහණ පිළිවෙලටනේ ලියන්න කියලා කියන්නේ. ඔක්කොම 5800 ගණන්. හරිද? එතකොට අවසාන ඉලක්කම් දෙකෙන් තමයි අපිට මොකද්ද ලොකු එක මොකද්ද පොඩි සංඛ්‍යාව කියලා බලන්න පුළුවන් වෙන්නේ. හරිද? බලන්න. මුලින්ම අපිට ලියන්න පුළුවන් 5874 5865 මම යටින් ලියනවා 5843 5834 හරිද? මම ඔක පිළිවෙලට ලියන්නම් කෙලි. හරිද? නැත්නම් පුතාට මාරු වෙන්න පුළුවන්. 5874 5865 5843 5834 මෙන්න මේක තමයි අවරෝහණ පිළිවෙලට ලිව්වහම අපිට එන පිළිවෙල නේද? මුලින්ම වැඩි සංඛ්‍යාව 5858 58 58 58 ඒක සමානයි 5800. එහෙනම් අපි බලන්න ඕනේ පුතේ අවසාන ඉලක්කම් දෙකේ අපිට වැඩි එක අඩු එක තෝරගන්න වෙනවා. එතකොට 74 65 43 34 තමයි අවරෝහණ ක්‍රමයට සකස් කළාම අපිට ලියන්න පුළුවන් වෙන්නේ. නේද? අපිට ආරෝහණ ක්‍රමය තමයි දීලා තියෙන්නේ. හරි. ඒතර මේ පිළිතුර තමයි මේ විදිහට ඔයා ලකුණු කරලා තියෙනවා නම් ඔයාගේ පිළිතුර නිවැරදි. හරිද? මේවා නම් අපි පන්ති වල ගොඩාක් කරන ප්‍රශ්න. හරි. දැන් බලනවා අපි ඊළඟ ප්‍රශ්නයට අපි යනවා. 26 වෙනි ප්‍රශ්නයට. 26 වෙනි ප්‍රශ්නය බලන්න. සතියේ දින 3ක් තුල ඇඟලුම් කම්හලක නිපද වූ ඇඳුම් ප්‍රමාණය පහත දැක්වේ. ඇඟලුම් කම්හල කියලා කියන්නේ පුතේ ඇඳුම් මහන කම්හල තියෙන්නේ කර්මාන්ත නේද? එහෙනම් ඇඟලුම් කම්හලක නිපදවන ඇඳුම් ප්‍රමාණ දවස් 3කදී පළවෙනි දවසේ දෙනවා නේ සඳුදා දවසේ 4368යි. එතකොට අඟහරුවාදා 1211යි. බදාදා 3190යි. අපෙන් අහන්නේ මොකද? දැන් මේ සඳුදා අඟහරුවාදා බදාදා. හරිද? අපෙන් අහනවා මෙම තෙදින තුලම ඒ කියන්නේ මේ දවස් 3ෙදිම නිපද වූ මුළු ඇඳුම් ප්‍රමාණය කොපමණද? එතකොට පුතේ අපිට මොකද්ද කරන්න වෙන්නේ? මේ තුන එකතු කරන්නනේ තියෙන්නේ. නේද? දවස් 3ෙම නිපද වූ ඇඳුම් ප්‍රමාණය එකතු කරන්න තියෙන්නේ. බලන්නකෝ. 8යි 1යි 9යි නේද? බිඳුව ගන්න නෑනේ. එතකොට මෙතන 6යි 1යි 7යි 7යි 9යි 16යි 16න් 6යි ඔන්න ඉතුරු වෙනවා 1ක්. හරිද? 3යි 2යි 5යි 5යි මේකයි 6යි ඉතුරු එකයි 7යි. නේද? 4යි 1යි 5යි මේ 5යි මේ 3යි 8යි. බලන්න පිළිතුර නිවැරදිද කියලා.
එහෙනම් මුළු ඇඳුම් ප්‍රමාණයක් පේනවා කොච්චරද? 8769යි කියලා පිළිතුර. අපිට පොඩ්ඩක් පුතේ අර ටිකක් වැකියක් දෙකක් දීලා වාක්‍යයක් දෙකක් දීලා ප්‍රශ්නය අහුවම අපි ටිකක් බය වෙන්න බලනවා. ඒ වුණාට පුතේ අපි පිළිතුර ගන්න ගියාම නේද? උත්තරේ හොයන්න ගියාම හරි ලේසි නේද? හරිම ලේසි. හරිම ලේසි. එතකොට පිළිතුර පුතේ මෙන්න මේ විදිහට අනිවාර්යයෙන්ම ඔයා කටු කොලේ හදන්නම ඕනේ. එකක් අර මේ අංකයක් එහෙම වුණා ගමන්ම ඔයාගේ පිළිතුර වරදිනවා. ඒ නිසා හදලා බලලා නේද? එක සැරයක් නැත්තම් දෙසරයක් හරි කමන්නේ හදලා බලලා පිළිතුර ගන්න. පිළිතුර එතකොට 8769යි. හරි. අපි යනවා 27 වෙනි ප්‍රශ්නයට. 27 වෙනි ප්‍රශ්නය. බලන්න. වෙලෙන්දේ බෝංචි කිලෝග්‍රෑම් 20ක් රැගෙන විත් ඉන් කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 250ක් විකුණුවේය. ඉතිරි බෝංචි ප්‍රමාණය කොපමණද? බලන්න පුතේ අපිට කියනවා වෙලෙන්දෙක් ගේනවලු කිලෝග්‍රෑම් 20ක් බෝංචි කිලෝග්‍රෑම් 20ක් ගේනවලු. හරිද? එයා විකුණනවලු කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 250යි. අර අපි කලින් හදපු වගේම ගාණක්. නේද? අපෙන් අහන්නේ ඉතිරි ප්‍රමාණය කොපමණද කියලා. හරිද? දැන් දැක්ක ගමන් අපිට පේනවනේ නේ කිලෝග්‍රෑම් 20ෙන්ම කිලෝග්‍රෑම් 10ක් විකිලා තියෙනවා. අපිට ලේසි විදියක් බලමුකෝ. අපි මේ කිලෝග්‍රෑම් 20ෙන් මේ කිලෝග්‍රෑම් 10 අඩු කරනවා. හරිද? දැන් බලන්න 20ෙන් 10ක් ගියාම කොහොමද අපි දන්නවනේ 10යි. හැබැයි මේවා කිලෝග්‍රෑම් 10යි. හරිද? දැන් අපිට උත්තරේ වුණාවා කිලෝග්‍රෑම් 10යි කියලා. හැබැයි මෙතන තියෙනවා තව ග්‍රෑම් 250ක්. නේද? දැන් අපි මොකද කරන්න ඕන? දැන් අපි මේ පිළිතුර අපි අරගෙන තියෙන්නේ කිලෝග්‍රෑම් 10යි. හරිද? කිලෝග්‍රෑම් 10යි. දැන් මේකත් මම මකනවා. හරිද? එතකොට කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 250ක් ඔන්න ඉතුරු වෙනවා. හරිද? එතකොට දැන් අපි බලන්න ඕනේ මේ ග්‍රෑම් 250ත් අපි අඩු කරන්න ඕනේ. නේද? කිලෝග්‍රෑම් 20ෙන් කිලෝග්‍රෑම් 10ක් අඩු වුණාම අපිට ආවා කිලෝග්‍රෑම් 10යි කියලා. නේද? ඒ කිලෝග්‍රෑම් 10ෙන් අපි මෙන්න මේ ග්‍රෑම් 250ත් අඩු කරාන් පස්සේ තමයි අපිට සම්පූර්ණයෙන්ම පිළිතුර එන්නේ. බලන්න. කිලෝග්‍රෑම් 10යි. මෙතන ග්‍රෑම් තියෙන්නේ. මෙතන කිලෝග්‍රෑම් තියෙන. අපිට මොකද කරන්න පුළුවන්? මේ කිලෝග්‍රෑම් 10 අපි ග්‍රෑම් බවට පත් කරගන්නවා. බලන්න. අපි දැන් කතා කරන්නේ ග්‍රෑම් 1000ක් කියන්නේ කිලෝග්‍රෑම් එකයි. එහෙනම් කිලෝග්‍රෑම් 10ක් කියලා කියන්නේ ග්‍රෑම් කීයක්ද මගේ පුතාලා? ග්‍රෑම් 10000ක්. මේ ග්‍රෑම් 10000න් අපි ග්‍රෑම් 250ක් අඩු කරනවා. හරිද? දැන් බලන්න. බිංදුවෙන් බිංදුවක් අඩු කරනවා. හරිද? මෙතනින් අපි ගෙනියනවනේ නේද? 10න් 5ක් අඩු වුණාම 5යි. නේද? මෙතන තියෙන්නේ 9යි. 9න් 2ක් ගියාම අපිට එනවා 7යි. නේද? එතකොට මෙහෙට එකක් ගියානේ පුතේ. එහෙනම් මෙතන ඉතුරු වෙන්නේ 9යි. මේ 9 පුතේ ග්‍රෑම්. හරිද? ග්‍රෑම්. දැන් මොකද අපි කරන්න පුළුවන්? දැන් මේක අපෙන් අහන්නේ ඉතිරි බෝංචි ප්‍රමාණයනේ. එතකොට පුතා ග්‍රෑම් 9750යි කිව්වත් හරි. හරිද? හැබැයි ඉතින් අපිට පුළුවන් ඕනනම් මේක කිලෝග්‍රෑම් බවට පත් කරන්න. කොහොමද? මෙතන මේ 9000 නේ. එහෙනම් 1000 ඒවා 9ක්. 1000 ඒවා නම් අපි දන්නවා කිලෝග්‍රෑම් තමයි තියෙන්නේ කියන්නේ. එහෙනම් මේ 750 තාම 1000ක් වෙලා නැහැ. එහෙනම් 750 එහෙම්මම ලියනවා අපි ග්‍රෑම් විදිහට. තේරුණාද? එතකොට
ග්‍රෑම් 9750ක් ඉතුරුයි කියලා ලිව්වත් හරි. කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 750යි කියලා ලිව්වත් හරි. එතකොට පිළිතුර අපිට ගන්න පුළුවන් මෙන්න මේ දෙකෙන් එකක් විදිහට. හැබැයි පුතේ හරියට මේ සංකේත දාන්න ඕනේ. හරිද? එතකොට මේ පිළිතුරු දෙකම නිවැරදි. දෙකෙන් එකක් කියලා තියෙනවා නම් ඔයාගේ පිළිතුර හරි. තේරුණාද? තේරුණා. හරි. දැන් අපි යනවා 28 වෙනි ප්‍රශ්නයට. 28 වෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ පුතේ තව ලේසි ක්‍රම තියෙනවා. හරිද? අමාරු ක්‍රමත් තියෙනවා. හරිද? ටීචර් මම පුතාට එක ක්‍රමයක් තමයි ඔය කියලා දුන්නේ. මීට වඩා ලේසි ක්‍රම වලින් ඔයාලා හැදුවනම් ඔයාලට පුළුවන් ටීචර්ට ෆොටෝ එකක් ගහලා එවන්න. හරිද? මම අනිවාර්යයෙන්ම බලනවා ඒක. හරි තව ක්‍රම තියෙනවා ඉතින්. අපි කතා කරනවා පුතේ ඉස්සරහා ප්‍රශ්න පත්‍රවලදී. ඔය දිගට මේ ගැන කතා කරනවා. හරි අපි යනවා 28 වෙනි ප්‍රශ්නයට. බලන්න පුතේ. බඹරකන්ද දිය ඇල්ල මීටර් 263ක් හා දියලුම දිය ඇල්ල මීටර් 171ක් උසය. දියලුම දිය ඇල්ලට වඩා බඹරකන්ද දිය ඇල්ල කොපමණ උසද? දැන් බලන්න. බඹරකන්ද දිය ඇල්ල මීටර කීයක්ද? 263යි මීටර්. හරිද? දියලුම දිය ඇල්ල 171යි මීටර් උසයි. දැන් අපෙන් අහන්නේ මොකද්ද? දියලුම දියලුම දිය ඇල්ලට වඩා බඹරකන්ද දිය ඇල්ල කොපමණ උසද කියලායි අහන්නේ. එහෙනම් මොකද පුතේ අපිට කරන්න පුළුවන්? මෙන්න මේ මීටර ප්‍රමාණයෙන් මේ මීටර ප්‍රමාණය අඩු කරාම වඩා උස ප්‍රමාණය එනව නේද? බලන්න. ඔන්න අපි අඩු කරන්න යන්නේ මෙතන. හරිද? බලන්න. 3න් එකක් අඩු වුණාම කීයද? 2යි 6න් 7ක් බෑ. එහෙනම් අපි මෙතනින් එකක් ඉල්ලගෙන එනවා. 16න් 7ක් ගියාම කීයද? 9යි නේද? 16න් 7ක් ගියාම 9යි. නේද? මෙතන 1යි දැන් තියෙන්නේ. එකකින් එකක් අඩු වුණාම 0යි. එහෙනම් අපිට එනවා මේවා ඔක්කොම පුත අපි මීටර වලින් මීටර අඩු කරේ. එහෙනම් මෙතන මීටර් 92යි කියලා අපිට පිළිතුර එනවා. දියලුම දිය ඇල්ලට වඩා බඹරකන්ද දිය ඇල්ල මීටර් 92ක් උසයි කියලා ඔන්න අපිට පිළිතුර එනවා. තේරුණාද? හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. බලන්න ඊළඟ ප්‍රශ්න මොකක්ද කියලා? නවවෙනි ප්‍රශ්නය. 29 වෙනි ප්‍රශ්නය. බලන්න. පොල් ගෙඩි 348ක් ගොඩවල් 3කට බෙදූ විට එක් ගොඩකට පොල් ගෙඩි කීයක් ලැබේද? බලන්න. මේ වගේ ප්‍රශ්නයක් ආවහම පොල් ගෙඩි කීයක්ද අහන්නේ අපෙන්? 348ක්. නේද? 348ක් නේ අපෙන් අහන්නේ. සමාන ගොඩවල් කීයකටද බෙදන්නේ? ගොඩවල් 3කට. එහෙනම් ඔන්න අපිට පුළුවන් දීර්ඝ බෙදීම පාවිච්චි කරන්න. 3කට නේද බෙදන්න ඕන? එක ගොඩකට එන පොල් ගෙඩි ප්‍රමාණයයි අපෙන් අහන්නේ. එහෙනම් 3ෙන් බෙදන්න ඕන. බලන්න. 3ට 3 ඒවා කීයද? 1යි. 3 වරක් 1 3යි. 3ෙන් 3ක් අඩු වුණාම 0යි. 0ට 3 ඒවා නෑ මේ 4 මෙතෙන්ට ගේනවා. 4ට 3 ඒවා 1යි. 3 වරක් 1 3යි. 4ෙන් 3ක් අඩු වුණාම 1යි.
එකට 3 ඒවා නැහැ. අපි ගේනවා මේ යට මෙතෙන්ට 18යි. 18ට 3 ඒවා කීයද? 6යි. 3 වරක් 6 18යි. 18න් මේ 18 අඩු වුණාම 0යි. හරිද? පිළිතුර අපිට එනවා 3ෙන් බෙදුවාම 116යි කියලා. එහෙනම් පොල්ගෙඩි කීයක් එනවද? 116ක් පොල්ගෙඩි එනවා එක ගොඩකට. තේරුණාද? තේරුණා. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. එතකොට පුතේ මේක මේ කටුකොලේ මෙහෙම හදලා පිළිතුර අරගෙන අර තිත්තිරි මත ලියන්නයි තියෙන්නේ. ඒක මගේ පුතාලා මේ වෙද්දි දන්නවා. හරිද? ප්‍රශ්නෙට නොකිය ඉන්නේ ඒකයි. කටුකොලේ අනිවාර්යෙන්ම පාවිච්චි කරලා දීර්ඝ බෙදීමකට දාලා නේ සම්මය දීර්ඝ බෙදීම පාවිච්චි කරලා පිළිතුර අරගෙන තිත්තිරි මත ලියන්න ඕනේ. හරිද? ඒක 116යි කියලා ඔයාලා තිත්තිරි මත ලියවිලා තියෙන්න ඕනේ. හරිද? අපි යනවා ඊළඟ ප්‍රශ්නයට බලන්න. අංක 30 සිට 59 තෙක් ප්‍රශ්නවලට අදාළ නිවැරදි පිළිතුරු තෝරා යටින් නිරක් අඳින්න. බලන්න 30 වෙනි ප්‍රශ්නය. ආහාර සුවඳවත් කිරීමට යොදන ශාක පත්‍රයකේ ආහාර සුවඳවත් කරන්න යොදන ශාක පත්‍රයක් කියලා කියන්නේ. බලන්න කරපිංචා. හරි බලමු. කුරුඳු කොළ දානවද පුතා අපි එළවලු වලට? සාමාන්‍ය අඩුයි නේද? අඩුයි. එහෙම දාන්නේ නැහැ. ගොටු කොළ කොහොමද දාන්නේ? දෙහි එහෙම දාන්නෙත් නැහැ. එහෙනම් මොනවද දාන්නේ පුතේ? අපි කරපිංච නේද දාන්නේ. අපි ඉංග්‍රීසියෙන් කියනවා curry leaves කියලා. නේ? කරපිංච අපි දාන්නේ එළවලු නැත්නම් ආහාර සුවඳවත් කරන්න. පිළිතුර එතකොට 30 පිළිතුර අංක 1. 31 තමයි පිළිතුර. 31 වෙනි ප්‍රශ්නය බලන්නයි පුතාලා. ඉස්ලාම් භක්තිකයන්ගේ ආගමික ස්ථානය මින් කුමක්ද? බලන්න පුතේ මුලින්ම පළවෙනි රූපයේ තියෙන්නේ පන්සලක් නේද? චෛත්‍යයක් පේනවා, බෝධියක් පේනවා නේද? ඒ පන්සලක් තමයි මුල්ම රූපයේ තියෙන්නේ. දෙවෙනි රූපයේ නේද? මෙම තියෙන්නේ මේ කුරුසයත් එක්ක. මෙහෙම කුරුසයක් පේනව නේද? අර කුරුසේ තියෙන්නේ ක්‍රිස්තියානි ආගම අදහන බැතිමතුන් යන ස්ථානය තමයි මොකද? අපි කියනවා ක්‍රිස්තියානි පල්ලිය කියලා නේද? ඊට පස්සේ තියෙනවා මුස්ලිම් පල්ලිය. නේ? ඉස්ලාම් භක්තිකයන් වන්දනාමාන සඳහා යන්නේ මුස්ලිම් පල්ලියට. තුන්වෙනි එක මුස්ලිම් පල්ලියක් නේද? ඉස්ලාම් භක්තිකයන්ගේ පල්ලිය. ඊට පස්සේ තියෙන කෝවිලක්. හින්දු භක්තිකයන්ගේ ආගමික ස්ථානය ආගමික කියන්නේ මධ්‍යස්ථානය කියලා කියන්න පුළුවන් නේද? ඒකට කෝවිලක් තියෙනවා. ඒක පිළිතුර මොකද ගන්න වෙන්නේ? ඉස්ලාම් භක්තිකයන්ගේ ආගමික මධ්‍යස්ථාන තමයි පල්ලිය මුස්ලිම් පල්ලිය කියලා කියනවා. හරි. ඒතකොට 31 වෙනි ප්‍රශ්නයට පිළිතුර අංක 3. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. ප්‍රශ්න අංක 32. නිවසේ ඇති කරන සුනකයෙකු රෝගී වී ඇති බව වටහාගත හැකි ලක්ෂණයක් වන්නේ. සුනකයෙක් කියලා කියන්නේ බල්ලෙක්නේ. ඒකට ඒ බල්ලා අසනීප වුණාම කොහොමද දැනගන්නේ? මොකද්ද ලක්ෂණ? මොකෙන්ද බලාගන්න පුළුවන් වෙන කියලා මේ අහන්නේ. 1. හොඳින් ආහාර ගැනීමයි. ලෙඩ වෙච්ච බල්ලෙක් බත් කයිද හොඳට කෑම කයිද? බලමු අපි. අප්‍රාණිකව වැතිර සිටීමයි. 3. ක්‍රියාශීලීව දුව පැන සෙල්ලම් කිරීමයි. සුපුරුදු හැසිරීම් වල වෙනසක් නොවීමයි. අසනීප වුණාම සාමාන්‍යයෙන් දැනගන්නේ පුතේ අපි බල්ලා පැත්තකට වෙලා කෑම නොකා වැතිරිලා ඉද්දි. නේද? සුපුරුදු විදියටම ඉන්නවනම් බල්ලෙක්ට ලෙඩක් තියෙනවා කියලා කියන්න අපිට බෑනේ. නේද? අපි අඳුනගන්නේ අප්‍රාණිකව වැතිර සිටිනකොට. එහෙනම් 32 වෙනි ප්‍රශ්නේ පිළිතුර අංක 2. අපි දන්නවා. 33 වෙනි ප්‍රශ්නය අතුගෑමෙන් පසු
ඉදල තැබිය යුතු නිවැරදි ක්‍රමය මින් කුමක්ද? බලන්න. සාමාන්‍යයෙන් මේව නම් අපි පන්තිවල කතා කරනවා නේද? ඉදලක් කොහොමද තියන්න ඕන කියලා අපි කියනවා දැන් ගෙදර ඉද්දි නම් නෑ ගෙදර සාමාන්‍යයෙන් ඉදල තියද්දි මේ අතර නේද? මේ අතර නේද ඉදල තියන්න කියලා කියන්නේ? නේද? දැන් සාමාන්‍යයෙන් මේ අතර තියෙනකොට නේද? අපි කියන්නේ ඉරටු නැමෙන්න පුළුවන්, ඉරටු කැඩිලා යන්න පුළුවන් නේද? වතුර ගොඩක් මේ වැදිලා, පැටිලා දිරන්න පුළුවන් ඉරටු නේද? ඒ නිසා මේ අතර තමයි සුදුසුයි කියලා කියන්නේ. මිට පහළට හිට තියෙන්න ඉරටු උඩට තියෙන්න නේ. අපි සාමාන්‍යයෙන් කොහොමත් මෙහෙම වට්ටලා තියන්නේ නැහැ ඉදලා. ඇයි ඒ? එතකොට පුතේ එතකොට වැඩි දවසක් පාවිච්චි කරන්න බෑනේ නේද? මිටයි ඉරටු දෙකම දිරලා යනවා නේද? අපිට පෑගෙනවා නේද? පිළිවෙලට අපි ගෙදර පාවිච්චි කරන උපකරණ තියෙනවනේ. ආයෙනම් නිවැරදි ක්‍රමවේදය තමයි පුතේ මෙන්න මේ අතට. ඒ කියන්නේ මිට බිමට තියෙන ඉරටු උඩට තියෙන තමයි අපි ඉදලක් තියන්නේ. හරිද? එතකොට පිළිතුරාංක කීයද? පිළිතුරාංක 4. 32 පිළිතුරාංක 4. එතකොට පුතේ මේවා සාමාන්‍ය දැනීම. මේවා සාමාන්‍ය දැනීම. සාමාන්‍යයෙන් මේ විදිහට තමයි කොස්සක් තියන්නේ අපි. ඉදලයි කොස්සයි සාමාන්‍යයෙන් තියන්නේ මෙහෙම තමයි. නිවැරදි පිළිවෙල තමයි මෙන්න මේක. මෙතෙන් තමයි අපි හිතවලා තියන්නේ. හරිද? හරි. 34 වෙනි ප්‍රශ්නය වෙන් අහනවා සත්වමය ආහාරයක් නොවන්නේ. සත්වමය ආහාරයක් නොවන්නේ මොකක්ද කියලායි අහන්නේ. බලන්න. පීකුදුය. පීකුදු කියලා කියන්නේ පුතේ කුකුලෙක් හරි හරකෙක් හරි ගන්නවා නම් ඒ සතාගේ අක්මාව. නේද? ඒක සත්වමය ආහාරයක්. වෙඬරුය. වෙඬරු කියලා කියන්නේ මොනවද? වෙඬරු කියලා කියන්නේ පුතේ අපි කිරි ආශ්‍රිත නිෂ්පාදනයක් නේද? ඔව්. එතකොට අපි පස්ගෝ රස ගැන කතා කරනවනේ. පස්ගෝ රස වලින් එකක් තමයි මේ වෙඬරු කියලා කියන්නේ. මොනවද පස්ගෝ රස කියලා කියන්නේ? එළකිරි වලින් නිෂ්පාදනය කරන නේද? නිෂ්පාදන වර්ග 5. මොනවද? කිරි, දීකිරි, ගීතෙල්, වෙඬරු, මෝරු. ඒව තමයි පස්ගෝ රස. නේද? එතකොට පස්ගෝ රස වලින් එකක් තමයි වෙඬරු කියලා කියන්නේ. වෙඬරු කියලා කියන්නේ කිරි ආශ්‍රිත ඒ කියන්නේ සත්වමය ආහාරයක් නේ. සත්වමය ආහාරයක්. හරි. තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. තුන්වෙනි පිළිතුර බලන්න. චීස්ය. චීස් හදන්නේ පුතේ කිරි වලින් නේ. කිරි ආශ්‍රය කරගෙන තමයි චීස් හදන්නේ. මාගරින්ය. මාගරින් සාමාන්‍ය පුතේ සකස් කරන්නේ තෙල් වලින්. පොල් තෙල් වෙන්න පුළුවන්. නේද? ගොඩක් වෙලාවට පොල් තෙල් වලින් තමයි මාගරින් හදන්නේ. එතකොට ශාකමය ආහාරයක් තමයි මාගරින් කියලා කියන්නේ. එතකොට පිළිතුර කීයද? පිළිතුර අපිට ගන්න පුළුවන් වෙන්නේ පුතේ 4. පිළිතුරාංක 4. අපි යනවා 35 වෙනි ප්‍රශ්නයට. බලන්න. ජලයේ ලක්ෂණයක් නොවන්නේ මින් කුමක්ද? ජලයේ ලක්ෂණයක් නොවන එකයි අහන්නේ. හරිද? පාටක් නැත. ඔව්. අපි ජලය ගැන කතා කරනවා ජලය අවර්ණයි කියලා නේ. පාටක් නැහැ කියලා අපි කතා කරනවනේ. පාටක් නැහැ. හරි. සුවඳක් නැත. ඔව් සුවඳකුත් නැහැ. රසයක් නැත. රසයකුත් නැහැ නේද? අපි මොනවා හරි දැම්මේ නැත්තම් නේ සීනිය ලුණු වගේ දෙයක් දැම්මේ නැත්තම් වතුර වල රසයක් අපිට දැනෙන්නේ නැහැ. නිශ්චිත හැඩයක් ඇත. නිශ්චිත හැඩයක් තියෙනවද පුතේ? ජලයට නෑ. නේද? නෑනේ. අපි ජලය යොදන මේ භාජනය අනුව භාජනයේ හැඩය ගන්නවා. නේද? අපි මෙහෙම මෙන්න මේ වගේ හැඩයක වතුර බෝතලයකට නේද? ජලය දැම්මහම වතුර දැම්මහම මේ භාජනයේ හැඩය තමයි ගන්නෙ. එහෙම නැතුව ජලයට නිශ්චිත හැඩයක් නැහැ. එතකොට පිළිතුරාංක කීයද? 4. පිළිතුරාංක 4 නිශ්චිත හැඩයක් ජලයට නැහැ. 35 පිළිතුරාංක 4. ඊට පස්සේ අපිට කියනවා 36 වෙනි ප්‍රශ්නය.
ඇණයක් ගැසීමේදී හා ගැලවීමේදී එය පහසුවෙන් කර ගැනීමට අල්ලා ගත යුතු නිවැරදි ස්ථානය වන්නේ මිටියක්නේ නේද? මේ වගේ මිටියක්. නේ පේනවනේ. මේ මිටියක් අපෙන් අහන්නේ අල්ලා ගද්දී නේ මෙතනින්ද අල්ලන්න ඕනේ ඇණයක් ගහද්දී සහ ගලවත්. නේ මෙතනින් අල්ලලා පුතේ ගලවන්න පුළුවන්ද? ටිකක් අමාරුයි නේද? මෙතන මෙහෙම රඳවලනේ ගලවන්න ඕන. ටිකක් අපහසුයි නේ මෙහෙම වෙලා මිටියේ මේ මිට වදිනවා අතේ. අමාරුයි නේ. ගහද්දිත් එහෙමයි මේ බලන්න. මෙහෙම ගහද්දී මේ මිට ඇවිල්ලා මෙහෙම අතේ වදිනවා. නේද? එතකොට මෙතනින් ඇල්ලුවොත් එහෙම මෙතනින් ඇල්ලුවාම මේ තියෙන්නේ C කොටසෙන් ඇල්ලුවාම මෙහෙම අමාරුයි නේ. මෙහෙම ඇවිල්ලා ගැලවිලා වැටෙන්න පුළුවන් නේද? මෙහෙම ගැලවිලා වැටෙන්න පුළුවන්. මේක ඇට ඇරෙන්න පුළුවන් මෙහෙම. එහෙනම් B කොටස මෙතනින් ඇල්ලුවාම මොකද වෙන්නේ? හොඳට ගහන්න පුළුවන්, ගලවන්නත් පුළුවන් නේද? හානියක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපිට අර අපි කියන්නේ නිශ්චිතව හොඳට අල්ලගෙන ඇනේ ගහන්න ගලවන්න පුළුවන් වෙන පුතේ මෙන්න මේ කොටසෙන් ඇල්ලුවාම. ඒ කියන්නේ B කොටසෙන්. B කොටසෙන් තමයි මිටියක් අල්ලන්න ඕනේ. තේරුණාද? එතකොට පිළිතුර ගන්න පුළුවන් අපිට කීයද? පිළිතුර අංක 2. දෙවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. හරිද? අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. බලන්න. 37 වෙනි ප්‍රශ්නය. හස් ස්වල්පයක් හිස් ජෑම් බෝතලයකට තමා ජලය පුරවා හොඳින් කලතා මද වේලාවක් තබන ලදී. එහි ඒ නම් ස්ථානයේ දැකගත හැක්කේ. පස් චුට්ටක් අරගෙන ජෑම් බෝතලයකට දැම්මහම දාලා හොඳට හොලවනවා නේද? හෙලවලට පස්සේ නෙව්වට පස්සේ ඒ පස් ටික වතුරේ හොඳට දිය වෙනවනේ නේද? වතුර හොඳට දිය වෙලා එක එක කොටස් සාමාන්‍යයෙන් අපි බලනකොට මේ හරිය දිනන ටික බොරළු වගේ දේවල් නේද? ටිකක් ඝන තම වැඩි කොටස් තමයි යටටම යන්නේ. ඊට පස්සේ බලන්න සියුම් වැලි අපිට දීලා තියෙන්නේ බොරළු දීලා තියෙනවානේ. මෙතන බොරළු. සියුම් වැලි කොතනටද එන්නේ එතකොට? ටිකක් උඩ හරියට එන්නේ. නේ මේ හරියට වගේ තමයි සියුම් වැලි එන්නේ. බලන්න. ඊටත් ටිකක් මෙතන තමයි සියුම් වැලි එන්නේ පුතේ. දැන් මේවා මේ අපි ඉස්කෝලවල කරන පරීක්ෂණ ක්‍රියාකාරකම් නේද? බලන්න. ඊට පස්සේ ඊටත් ටිකක් උඩට තමයි පුතේ රොන් මඩ එහෙම එන්නේ. රොන් මඩ. හරිද? හියුමස් කියන්නේ මොනවද? හියුමස් තමයි මේ උඩටම එන්නේ. මොනවද මේ හියුමස් කියලා කියන්නේ? මොනවද පුතේ හියුමස් කියලා කියන්නේ? හියුමස් කියලා කියන්නේ පුතේ ශාක සහ සත්ව කොටස්. ඒ කියන්නේ පහසුවෙන් ජලයේ පාවෙන කොටස්නේ ඔය හියුමස් කියලා කියන්නේ උඩටම එන්නේ. මෙතනට එන්නේ පාවෙන කොටස් සමහරලාට කොළ කොටස් වෙනම ශාකවල පත්‍රයක් පත්‍ර කොටසක් නේ සතෙක් ගෙනන් ලොම් නියපොතු වගේ දේවල් නේද? ඒ වගේ කොටස් පාවෙනවනේ පුතේ බර නෑනේ. ඒ වගේ කොටස් තමයි මේ උඩම තියෙන්නේ හියුමස්. දැන් අපෙන් අහන්නේ මොකද්ද? ඒ නම් ස්ථානයේ දැකගත හැක්කේ. ඒ කියන්නේ මෙන්න මේ මෙතන. ඒක තමයි මේ අහන්නේ. අපිට ඒ කියලා දීලා තියෙන්නේ මෙන්න මේ කොටස. ඒ කියන්නේ මේ හියුමස් කියන කොටස. නේ? ශාක සහ සත්ව කොටස් තියෙන්නේ මෙන්න මේ හියුමස් කියන කොටසේ එකතු වෙලා තියෙන්නේ. හරිද? අනිත් ඒවා යටට යනවා. හොඳට පාවෙන කොටස තමයි උඩටම එන්නේ. එතකොට උත්තරේ ගන්න පුළුවන් වෙන්නේ අපිට හියුමස්ය 37 පිළිතුර අංක 1. එතකොට අපි යනවා 38 වෙනි ප්‍රශ්නයට. පාංශු ජීවයකු නොවන්නේ
පාංශු ජීවියෙක් කියන්නේ කවුද පුතේ? පාංශු ජීවියෙක් කියලා කියන්නේ පස් යට සිටින පොළවේ සිටින නේ පස් යට ඉන්නේ කවුද ඉන්නේ බලන්න පත්තෑයා. පත්තෑයෝ සාමාන්‍ය පුතේ අපි ගඩොලක් එහෙම උස්සද්දි ගල් එහෙම උස්සද්දි ඉන්නෝනේ පත්තෑයෝ. එහෙනම් පත්තෑයා කියලා කියන්නේ පාංශු ජීවියෙක් කියලා අපිට කියන්න පුළුවන්. ගැඩවිලාය ගැඩවිලා තින්නේ පසේ තමයි නේද? සමහරලාට ඔය අම්මලා තාත්තලා වලවල් එහෙම කපද්දී එළවලු එහෙම පැල හිටවන්න ගැඩවිලොත් කැපෙනව නේද? ඔව්. පව් ඉතින්. මට කැපෙනවා නේ. එහෙනම් ගැඩවිලා කියන්නේ පාංශු ජීවියෙක්. බිංඌරාය පොඩි බිංඌරෝ ඉන්නේ. අර චූටි සතෙක් ඉන්නේ පොඩි පොඩ්ඩක් පිහාඩුත් වගේ තියෙන නිකන් අර මේ මෙහෙම දැන් ඔයාලා දැකලා සමහර මෙහෙම තියෙනවා මේ අඬු දෙකකුත් එයාට. චූටි කෘමි ජාතියක්. හරිද? බිංඌරා. එයාත් ඉන්නේ පසේ තමයි. හරිද? දිමියාය දිමි ගොටු හැදෙන්නේ. දිමියා ඉන්නේ ගස්වල. නේද? දිමි ගොටු හදලා තියෙනවා දැකලා තියෙනවද ගස්වල කොළ මෙහෙම එකතු කරලා මෙහෙම රවුමක් වගේ හදා ගන්න ෆැමිලි පාර්ට් එක. දෙහි ගස්වල අඹ ගස්වල එහෙම ඉන්නේ. දිමියා ඉන්නේ සාමාන්‍යයෙන් පාංශු ජීවියෙක් නෙමෙයි. දිමියා කියලා කියන්නේ ගස්වල ජීවත් වෙන නේද? ජීවියෙක්. නේ අපි කෘමියෙක් කියලා කියන්නේ. දිමියා කියලා කියන්නේ කෘමි සත්වයෙක්. එයා ඉන්නේ ගස්වල බිම නේද? ගෙවල් වල සමහරලාට ඉන්නවා. එතකොට එයා පාංශු ජීවියෙක් නෙමෙයි. එතකොට පිළිතුර අංක 4 තමයි නිවැරදි. 38 පිළිතුර අංක 4. හරිද? හරි. 39 වෙනි ප්‍රශ්නය. 39 වෙනි ප්‍රශ්නය බලන්න. බීජ රාශියක් පිහිටා ඇති පළතුරකින් කුමක්ද? බලන්න මුලින්ම තියෙනවා කටු අනෝදා ගෙඩියක්, අඹ ගෙඩියක්, අන්නාසි ගෙඩියක්, අලිපේර ගෙඩියක්. අලිපේර ගෙඩියක් කියලා ඔයාලා හඳුනා ගන්න ඕනේ. ගස්සලු ගෙඩියක් කියලා හිතුවොත් එහෙම නේද? පැපොල් ගෙඩියක් කියලා හිතුවොත් එහෙම පිළිතුර වරදිනවා. හරි. කටු අනෝදා දැකලා තියෙනව නේද? කටු අනෝදා ගෙඩි සාමාන්‍යයෙන් ගෙඩිය ඇතුලේ කළු පාටට ගොඩක් තියෙනවා. රාශියක්ම තියෙනවා පුතේ. හරිද? අඹ වල තියෙන්නේ එක බීජයයි. නේද? අපි කියන්නේ එක අඹ ඇටයයි තියෙන්නේ කියලා එකයි තියෙන්නේ. අන්නාසි වල සාමාන්‍යයෙන් පුතේ අපිට වැඩිපුර බීජ දකින්න ලැබෙන්නේ නැහැ නේ. සමහරලාට පොඩි සුපුරු පාර බීජයක් දෙකක් තියෙන පුළුවන්. ගොඩක් කලාට ගොඩාක් එහෙම බීජ දකින්න ලැබෙන්නේ නැහැ අපිට. අලිපේර වල තියෙන්නේ එකම එක ලොකු බීජයක් විතරයි. නේද? කලාතුරකින් දෙකක් හම්බෙන්න පුළුවන්. එහෙම කලාතුරකින්ම වෙන දෙයක්. හැබැයි සාමාන්‍යයෙන් නේ එක බීජයයි තියෙන්නේ කටු මේ අලිපේර ගෙඩි වල. එතකොට අපිට පිළිතුර විදිහට ගන්න පුළුවන් ඉන්නේ කටු අනෝදා ගෙඩිය. කළු පාට බීජ ගොඩාක් තියෙනවා. එහෙනම් පිළිතුර අංක 39 වෙනි ප්‍රශ්නයට. අපි යනවා 40 වෙනි ප්‍රශ්නයට. බලන්න 40 වෙනි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ? පොල් බෑයක් පාවිච්චියට නුසුදුසු බව හඳුනාගත හැකි ලක්ෂණයක් වන්නේ. දැන් පුතාලා ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන ළමයිනේ. එතකොට ඔයාලා ගෙදර දේවල්, වත්තේ දේවල්, කුස්සියේ දේවල් නේද? වෙන සිද්ධි පරිසරය ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. කූඹියෙක් දැක්කත්, සමනලයක් දැක්කත්, හරිද? අම්මා උයන විදිය දැක්කත් හොඳ අවධානයෙන් බලන්න ඕනේ. කොහොමද මේක වෙන්නේ? හරිද? එහෙම බැලුවම පස්සේ පුතේ අපිට දෙවෙනි ප්‍රශ්න පත්‍රයට හොඳට පිළිතුර සපයන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි වාගේ දැනුමත් ගොඩාක් වැඩි වෙනවා. තේරුණාද? දැන් බලන්න. පොල් බෑයක් කෑමට නුසුදුසු කියලා අපි අඳුනගන්නේ කොහොමද කියලායි අහන්නේ. බලන්න. කළු පුල්ලි සෑදීමය. සාමාන්‍යයෙන් අපි එක තියමු බලන්න දෙවෙනි එක. නානු වැදීමය. නානු වැදෙනවා කියලා කියන්නේ පුතේ නිකන් මෙහෙම තෙල් වගේ උඩට නිකන් ඇදලා මෙහෙම එනවා. තෙල් නරක් වුණාම පස්සේ පොඩ්ඩක් තද ගතියක් එන්නේ ඒ වගේ. ගුල්ලන් ගැසීමේ පොල් වලට කුළු ගහනවද? එහෙම ගහන්නේ නෑ නේද පොල් වල. එහෙම දකින්න ලැබෙන්නේ නෑ. අපි සාමාන්‍ය පොල් ගෙඩියක් පළල දවසක් දෙකක් තුනම එහෙම ගුල්ලෝ ගහන්නේ නෑ සාමාන්‍යයෙන්. පණු කැදිලා සෑදීමය සාමාන්‍යයෙන් පණු කැදලි හැදෙන්නේ පුතේ හාල් වල වගේ නේ ගුල්ලෝ ගහන්නේ. ගුල්ලෝ ගැහුවට පස්සේ තමයි ගොඩක් වෙලාවට පණු කැදලි හැදෙන්නේ. ගොඩක් වෙලාවට ඔය මේ ඇට වර්ගවල හාල් වෙන්න පුළුවන්, මුං ඇට වෙන්න පුළුවන්, ඒ වගේ දේවල් තමයි
කණු කැදිලි වගේ දේවල් හැදෙන්නේ. හැබැයි පොල් බෑයක අපිට දකින්න ලැබෙන්නේ නෑ ඒක. බලන්න. කළු පුල්ලි සෑදීමය. ඒක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. පොල් බෑයක් සාමාන්‍යයෙන් පළල පැත්තක තියලා දවසක් දෙකක් විතර තිබ්බහම ටික ටික නරක් වෙන්න ගන්නවා. නේ? දිලීර වර්ධනය වෙනවා. උස් කනවා කියලා කළු පාට පුල්ලි පුල්ලි තැන් තැන් වල කහ පාට ලප ලප තියෙන්න පුළුවන්. හරිද? එතකොට අපි දැනගන්න ඕනේ ඒ පොල් බෑය භාවිතයට නුසුදුසුයි කියලා. නේද? හරි. අපි යනවා 41 වෙනි ප්‍රශ්නයට. එතකොට දැන් පුතේ 40 වෙනි ප්‍රශ්නේ පිළිතුරු අංකය 1. 1. හරිද? 41 වෙනි ප්‍රශ්නය පහත අනතුරු අතුරින් ස්වාභාවික අනතුරක් නොවන්නේ කියලා යන්නේ. ස්වාභාවික අනතුරක් නෙමෙයි. බලන්න. ගම් වතුර ගැලීමය ඒක ස්වාභාවික අනතුරක් කියලා ගන්න පුළුවන්. නාය යාමය අඳු කඩාගෙන වැටෙන එක ස්වාභාවික අනතුරක් කියලා අපිට ගන්න පුළුවන්. ලැබුගිනි හට ගැනීමය ලැබුගිනි සාමාන්‍යයෙන් හට ගන්න හැටි පුතාලා දන්නවද? සාමාන්‍යයෙන් වනාන්තරවල පුතේ ළඟ ළඟ ගස් තිනකොට මෙහෙම ගස් මෙහෙම ඇතිලිලා ගින්නක් හට ගැනීමේ හැකියාව තියෙනවා. ඒව තමයි ගොඩක් වර්ධනය වෙලා අපි ලැබුගිනි කියලා කියන්නේ. ඒවා ස්වාභාවිකව ඇති වෙන්න පුළුවන් අනතුරු. ගසකින් වැටීමය ඔයා ගහකට නැගලා චුට්ටක් අකවල ඉස්සලා පොඩ්ඩක් වැටෙනවා. ඒක ස්වාභාවික අනතුරක්ද? නිකන් ඉබ්බේ වෙන දෙයක් නෙමෙයිනේ. ඔයා ගහේ නැගලා ඔයාට නොසලකිරීමත් නිසා බව නිසා තමයි ඔයා වැටෙන්නේ. එහෙනම් ඒක ස්වාභාවික අනතුරක් නෙවෙයි. නේද? එහෙනම් පිළිතුර අපිට ගන්න පුළුවන් වෙන්නේ 41ට. හරිද? අපි යනවා 40 දෙවන ප්‍රශ්නයට. බලන්න. බෝවන රෝගයක් නොවන්නේ නෙවෙයි කියලා. හරිද? වෛරස් තුනය වෛරස් සාමාන්‍යයෙන් බෝ වෙනවා නේ. අපි කලින් කතා කරානේ මේ මොනවද? කොරෝනා වෛරස් ගැන. yes බෝ වෙනවා. පාචනයත් බෝ වෙනවා. නේද? බඩ යාම සප්තාව කියන පාචනය කියනවා. එතකොට කොලරාවත් එහෙමයි පාචනය වගේමයි බෝ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. අමිල පිත්ත රෝගය කියලා කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් කියනවා මේ ગેස්ට්‍රයිටිස් හැදෙනවා. අයියෝ මගේ බඩේ ගෑස් කියලා කියන්නේ. එතකොට ඒක බෝ වෙන රෝගයක්ද? නෑ. ඒක අපේ වැරදි ආහාර රටාව නිසා ඇති වෙන රෝගයක්. මේ රෝගයක් කියලා කියන්න පුළුවන්. ඒක අපේ එක එක්කෙනාගේ ආහාර රටාව අනුව තමයි සහ වෙන වෙන හේතු සාධක තියෙනත් පුළුවන් නිසා තමයි ඇති වෙන්නේ. අමිල පිත්ත රෝගය එතකොට බෝ වෙන රෝගයක් නෙවෙයි පුතේ. අපේ පිළිතුර අංක 3. ඉන්නේ පිළිතුර තමයි නිවැරදි වෙන්නේ. 43 වෙනි ප්‍රශ්නෙට අපි යනවා. දඬු සිටුවා පැල කරගත නොහැක්කේ. ඒ කියන්නේ දඬු මගින් පැල හට ගන්න මේ පැල ගන්න බැරි මොකේද කියලා මේ අහන්නේ. කංකුම් වල පුතේ දඬු තමයි අපි අර දකින්නව නේද? කංකුම් පුතාලා දන්නව නේද? මෙහෙම අර සිදුරකුත් එක්ක මෙහෙම බටයක් තියෙන. මේවල තියෙන පුතේ මෙහෙම මේ අර පුරුක් තියෙනවා. හරිද? මෙහෙම පුරුක් වගේ බෙදිලා තියෙනවා. එතකොට මේ පුරුක ළඟින් සමහරවිට ඔයා ගෙදර උයන ගිරාම දකින්න ඇති මෙහෙම මුල් ඇදලා තියෙනවා. එතකොට මෙහෙම මෙතනින් කපලා මේ පුරුකක් හිටෙවොත් ඒක හැලවෙනවා. කංකු. හරිද? මඤ්ඤොක්ක ඔයා පුතේ ඔයා දැකලා තියෙනවද? මෙහෙම පොඩි ගැට වගේ මෙහෙම තියෙන. මේවා ඉතින් මෙහෙම දඬු කපලා හිටෙව්වහම පැලවෙනවා. හරිද? ඊට පස්සේ බලන්න. බතලත් ටිකක් ඉතින් බතලත් පුතේ අර මඤ්ඤොක්ක බතල එකම කුලේස් වගේ නිකන් නේද? එතකොට ඒවත් දඬු මෙහෙම කපලා හිටෙව්වහම පැලවෙනවා. තක්කාලේ එහෙම දඬු වලින් හැදෙන්නේ නැහැ. හරිද? තක්කාල නම් බීජ වලින් තමයි පැලවෙන්නේ. දඬු හිටවලා මුල් හිටවලා එහෙම හැදෙන ශාකයක් නෙමෙයි තක්කාලි කියලා කියන්නේ. ඒකෝර තක්කාලි නම් අනිවාර්යයෙන්ම බීජ මගින් තමයි බෝ කරගන්නේ. එතකොට පුතේ අපිට
43 වෙනි ප්‍රශ්නයට පිළිතුර එන්නේ අංක 4. 4 තමයි පිළිතුර. නිවැරදි පිළිතුර. හරි. 44 වෙනි ප්‍රශ්නට අපි යනවා. මෙම මාර්ග සංඥාවෙන් ප්‍රකාශ වන්නේ. දැන් ඔයාලා ළඟ පේපර් එක තියෙනවා. ඒ නිසා හොඳට බලන්න මේ මාර්ග සංඥාවෙන් ප්‍රකාශ වන්නේ පදකයින් මාරුවන ස්ථානය ඉදිරියෙන් යන්නයි ළමයින් මාරුවන ස්ථානය ඉදිරියෙන් යන්නයි පදකයෙන් මාරුවන ස්ථානය යන්නයි ළමයින් මාරුවන ස්ථානය යන්නයි. සාමාන්‍යයෙන් අපි මාර්ග සංඥාවක් පාවිච්චි කරන්නේ නේද? යම් කිසි දෙයක් ඉදිරියෙන් තියනවා කියලා පෙන්වන්න නේ. එතකොට තමයි අපි පරිස්සමෙන් වාහනය පදවන්නේ නේ. පරිස්සමෙන් යන්නේ යමක් ඉදිරියෙන් තියනවා කියලා කලින් දැනගත්තටින් තමයි නේද? එහෙනම් අපි ගොඩක් වෙලාවට දකිනවා ඉස්කෝලේ ඔයාලා නේ උදේ පාසලට යනකොට, හවස එනකොට නේද? මේ වගේ සංඥා සහිත බෝඩ් ඔයාලා දැකලා තියෙනවා. එතකොට පාසලට නේ පාසල ළඟ සමහරලාට ගහලා තිනවා මෙතන පාසල තියෙනවා කියලා පෙන්නන්න නේද? ගොඩක් වෙලාවට පාසල ඉදිරියේනි කියන තමයි මෙන්න මෙතන තියෙන සංඥාව නේද? සංඥාවේ පාවිච්චි කරන්නේ. මේ මාර්ග සංඥාව පාවිච්චි කරන්නේ නේද? ළමයි දෙන්නෙක් යනවා. පොත් අතේ තියෙනවා. එහෙනම් මේ කියන්නේ පාසල් ළමයින් මාරුවන ස්ථානය ඉදිරියෙන් කියන එක. හරිද? එතකොට පිළිතුර අංක කීයද? 44 පිළිතුර අංක 2 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. හරි. ඊට පස්සේ 45 වෙනි ප්‍රශ්නෙට අපි යනවා. අතීතයේදී තෙල් සිඳීමට ගවයා බඳිනු ලැබුවේ සකපෝරුවේය. මොකද සකපෝරුව කියලා කියන්නේ? මෙන්න මෙහිම තියෙන උපකරණයක්. හරිද? මේක පුතේ පාවිච්චි වෙන්නේ මැටි කර්මාන්තය ආශ්‍රිතව. මේ උපකරණය පාවිච්චි වෙන්නේ. හරිද? මේක මෙහෙම කරකැවෙනවා මෙහෙම. හරිද? කරකවන්න පුළුවන් හොඳට. කරකවකව තමයි මෙතන මැටි ගුලිය තියලා අපි පුතේ ලස්සන හැඩට තියෙන මෙහෙම මේ මැටි කලර් එහෙම තියෙන්නේ. අන්න ඒව සාමාන්‍යයෙන් දැන් නම් වෙන ක්‍රම වේදක් තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට ඉස්සර එහෙම සකපෝරුව තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ගොඩාක් සකපෝරුව පාවිච්චි වෙනවා. නේද? සකපෝරුව මෙහෙම කරකවලා මැටි ගුලිය එක එක හැඩවලට එක එක හැඩයේ නිර්මාණවලට සකස් කිරීම කරනවා මැටි කර්මාන්තය ආශ්‍රිත කුඹල කර්මාන්තය කියලා කියන්නේ අපි නේද? ඒකට එතන තමයි සකපෝරුව අවශ්‍ය වෙන්නේ. තෙල් හිඳින්න නෙමෙයි. හරිද? බලන්න. ඊට පස්සේ අපි කියනවා සෙක්කුවේය කියලා. සෙක්කුව කියලා පුතේ මෙන්න මෙහෙම තිබලා තියෙනවා ඉස්සර. මේ උපකරණයක්. ටිකක් ලොකුයි මේක. හරිද? මේක තියෙනවා මේ ලොකු මේ කෙලින් තියන්නේ මේක. දැන් කෙලින් මන්දෙමුකෝ දැන් හරක අදිද්දි නම් ඔක පොඩ්ඩක් ඇද වෙනවා. කෙලින් ඇන්දොත් එහෙම මෙමු ලොකු කොටයක් තියෙනවා පුතේ. ඕකේ හරිද? කොටයක්. එතකොට සාමාන්‍ය මේක සාමාන්‍යයෙන් ගල් වලින් හදන්න පුළුවන්, ලී වලින් හදන්න පුළුවන් ලොකු නිකන් අපි කියන්නේ වංගෙඩිය වගේ ලොකු උපකරණයක්. හරිද? ගල් වලින් තමයි ගොඩක් වෙලාවට හදාන්නේ ඉස්සර. හරිද? එතකොට මෙතනින් මේ පොඩි සිදුරක් තියෙනවා තෙල් බේරෙන්න. අපර මෙතන යම් කිසි භාජනයක් තියෙනවා ඇති. ඒක එකතු කරගන්න. එතකොට මේ හරියට තමයි පුතේ අර කොප්පරා දාන්නේ. දාලා මෙන්න මේ කියන කොටය මේක ඇතුළට දාලා මේකෙ මෙහෙම ලොකු ලණු ගැට ගහලා හඹ ගැට ගහලා මෙතන මේ මී හරකෙක් බඳිනවා. මී හරකෙක් වෙන්න පුළුවන් ලොකු එළ වස්සෙක් වෙන්න පුළුවන්. ගොඩක් දාට වස්ස වෙන තමයි පිරිබිසතා තමයි පාවිච්චි කරන ශක්තිය වැඩිනේ. ඉතින් මේ කොනේ ටීචර් හරක නම් අඳින්න දන්නේ නැහැ. හරිද? මෙතන ඔයාලා හිතනවා මේ හරක කියලා. හරිද? හරකව බඳිනවා මෙතන. මේ හරකට පුතේ මේක වටේට මෙහිම යන්න පුළුවන්. නේද? එතකොට මේ කොටය වටේට මෙහෙම ඇඹරෙනවා. නේද? හරක මෙහෙම වටේට යනවා කියලා කියන්නේ මේක ඇතුලේ තියෙන ඒවා මෙහෙම ඇඹරෙනවා. එහෙම ඇඹරෙනකොට මෙතනින් තෙල් ගන්න පුළුවන්. මෙතනින් තෙල් එනවා එළියට. හරිද? යම් කිසි විදියකට මේක පොඩ්ඩක් මේකක් වහලා මෙතන සිදුර වහලා අවශ්‍ය වෙලාවට ඒක අරලා තෙල් ටික ගන්න හැකියාව තියෙනවා. එතකොට සෙක්කුවේ බැඳ හරක වගේ කියලා අපි මේ ප්‍රස්තාව පිළිලකුත් දන්නවනේ. ඇයි
මේ සෙක්කුවේ වැන්දට පස්සේ පුතේ මේ හරකට යන්න පුළුවන් මේ වටේට විතරයි. වෙන කොහෙවත් යන්න බෑ. නේ? මේ කොටේ මේ කොටේ මෙහෙම මේ දෙපැත්තට වෙන්න පුළුවන් ප්‍රමාණයට අනුව මේ කොටේ කැරකෙවෙන්නේ වටේට. එතකොට හරකට යන්න පුළුවන් වටේට විතරයි. තේරුණාද? එතකොට ඉස්සර තෙල් හිඳින්න පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මේ කියන සෙක්කුව. මේක තමයි සෙක්කුව. හරිද? පොඩ්ඩක් ඔයාලට පොඩ්ඩක් සර්ච් කරලා බලන්න පුළුවන්. හරිද? පෝරුවේ මොකද පෝරුව කියලා කියන්නේ? පෝරුව කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කුඹුරු වැඩ කරද්දී මෙන්න මෙහෙම තියෙනවා. ඔයාලා දැක්කලා සමහරට මෙන්න මෙහෙම ලෑල්ලක් ගහපු කෝටුවක් මෙතනට පොඩි මිටක් ගහපු උපකරණයක් තියෙනවා. මේක තමයි පෝරුව. මේකෙන් පුතේ අර කුඹුරු වල තියෙනනේ මෙහෙම නියරවල්. නියර තියෙන්නේ මෙහෙම. අර මෙහෙම ලියදි බෙදන්නේ. අන්නේ නියරවල් සකස් කිරීම මේ පෝරුවෙන් තමයි කරන්නේ. තෙල් හිඳින්න පාවිච්චි කරන්නේ නැහැ. හරිද? නගුල මොකද්ද නගුල කියලා කියන්නේ? නගුල කියලා කියන්නේ පුතේ ඉස්සර නම් එක හැඩයට තියෙන නගුල නම් දැන් ඉස්සර නම් අර හරක්ගේ පිටේ හරක් පාවිච්චි කරලානේ හැවේ. හාන්න තමයි නගුල අවශ්‍ය වෙන්නේ. මෙන්න මෙහෙම තියෙන උපකරණයක් තියෙනවා. හරිද? මේක බිමට හිටවලා බිමට තියලා තමයි හරකගේ හරක යනකොට ඒක හාන්න පාවිච්චි කරන්නේ. දැන් පුතේ දැන් තියෙනවා අර ට්‍රැක්ටර් පාවිච්චි කරලා මෙන්න මෙහෙම උපකරණයක් දාලා තියෙනවා. ඒකටත් ඉතින් නගුලම කියනවා. හරිද? ඒක සාමාන්‍යයෙන් කුඹුරු හාන්න තමයි මේ නගුල කියන උපකරණය පාවිච්චි කරන්නේ. ඒක මතක තියාගන්නකෝ. හරි. එතකොට අතීතයේදී තෙල් සිඳීමට ගවයා බැන්දේ පුතේ බඳු ලැබුවේ සෙක්කුවේ. සෙක්කුවේ තමයි බැන්දේ. එතකොට පිළිතුරු අංක 2. 45 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු අංක 2. 46 අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ යන ගීතය ගායනා කරන්නේ කවුද? ගායනා කරන්නේ පුතේ වික්ටර් රත්නායක මහතා. එතකොට ඔන්න ඔයාලා අනිවාර්යෙන්ම මේ ගීතය පොඩ්ඩක් හොයාගෙන අහන්න. ඒක ඔයාලට ගොඩාක් හොඳ ගීතයක් වෙයි. ගොඩාක් හොඳ රස විඳින්න පුළුවන්. ඒ නිසා ඒ ගීතය අහන්න. හරි ඊළඟ ප්‍රශ්නය 47. 47 වෙනි ප්‍රශ්නය මෙන්න එහෙම තියෙන්නේ. රාත්‍රී කාලයේ පිපෙන මල් වර්ගයක් වන්නේ මින් කුමක්ද? වන්නේ කියලා යන්නේ නෙළුම් මල. උදේ පාන්දර පිපෙන්නේ නේ. ඉර එළිය වැටෙද්දිනේ පිපෙන්නේ. නෙළුම් මල එහෙනම් උදේ පිපෙන්නේ. කඩුපොල් පිපෙන්නේ රැයට නේද? රෑ පාන්දරට පිපෙනවා කියලා කියන්නේ නේ. කටක් ගාලා මේ කඩුපොල් පිපෙනකන් ඉඳලා අම්මලා තාත්තලා එහෙම බුදුන්ට පූජා කරනවා නේ. එහෙනම් කඩුපොල් පිපෙන්නේ රැයට. හෙන්දිරික සාමාන්‍ය පුතේ මල් පිපෙන්නේ එහෙම හවසට නේ. හවස 4ට විතර තමයි හෙන්දිරික මල් පිපෙන්නේ. අබදාස් දාස්නේ. අබදාස් සාමාන්‍යයෙන් උදේ වරු වල තමයි මල් පිපෙන්නේ. එතකොට රාත්‍රී කාලේ මල් පිපෙන්නේ කඩුපුල් වල නේ. කඩුපුල් මල් වල දැකලා තියෙනවද? අපොයිලා බලන්න. හරිද? කොට පිළිතුරු අංක 2. මේ පිළිතුර තමයි නිවැරදි. 48 වෙනි ප්‍රශ්නේ බලන්න. 48 වෙනි ප්‍රශ්නේ අපි අහනවා මල්වල පරාග පෝෂණයට උපකාරී වන පක්ෂියෙකු වන්නේ. පක්ෂියෙක් අහන්නේ සාමාන්‍යයෙන් මේ පරාග පෝෂණයට කියපු ගමන්ම අපිට මතක් වෙන්නේ මීමැස්ස. නේ? මීමැස්සට සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්නේ පරාග පෝෂණයට නේද? පරාගණය කරන්නේ මීමැස්සට දායක වෙනවා කියලා අපි ඉගෙන ගන්නවා. එතකොට වවුලා ඉන්නවා, සමනලයා ඉන්නවා. හැබැයි අපෙන් අහන්නේ පරාග පෝෂණයට උපකාරී වෙන පක්ෂියා. එහෙනම් මෙතන බලන්න පුතේ. මීමැස්සා කියලා කියන්නේ කෘමියෙක්. වවුලා කියලා කියන්නේ ක්ෂීරපායි සත්වයෙක්.
සමනලයා කියලා කියන්නේ සාමාන්‍ය කෘමියක කෘමි ගණනට ගන්නෙ. එතකොට බට්ටිච්චා කියලා කියන්නේ පක්ෂියෙක්. මෙතන ඉන්නේ එකම එක පක්ෂියා තමයි බට්ටිච්චා. බට්ටිච්චා සාමාන්‍ය ගස්වල එහෙමනේ ඉන්නේ නේද? බට්ටිච්චාගෙන් මල් පරාදනය වීමේ හැකියාව තියෙනවා. සහ මෙතන ඉන්න එකම පක්ෂියා වන්නේ බට්ටිච්ච නිසා පිළිතුර අංක 1. හොඳට කල්පනා කරන්න ඕන දැන් මේ වගේ තැන්වලදී. ටග්ගල් දැක්ක ගමන් මේ මැස්සට ඉරි ගහලා හරියන්නේ නෑ පුතේ. තේරුණාද? දැන් හිතලා බලන්න ඕනේ. 49 වෙනි ප්‍රශ්නය. බසවක්කුළම වැවට කියන තවත් නමක් වන්නේ මොකද කියන්නේ? අබය වැව කියලා කියනව නේද? බසවක්කුළම වැවට. එහෙනම් 49 වෙනි ප්‍රශ්නයට අංක පළවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. 50 වෙනි ප්‍රශ්නය පහත උපකරණ අතුරින් සුලම් පෙත්තේ රූපය කුමක්ද? සුලම් පෙත්තේ රූපය කියන්නේ සුලම් දෙනකොට නිකම්ම කැරකෙනවා. බලන්න පළවෙනි එක බලන්න පළවෙනි පින්තූර බලන්න. පිට අඳින්නේ නැහැ. බලන්න. පුතේ පළවෙනි රූපේ තියෙන්නේ අර gediya ඇතුලේ. අඳින්න නැතුවත් උගන්නන්න බෑ නේද? මෙන්න මෙහෙම තියෙන පෙත්ත මෙතන තියෙනවා gediya. මේ gediya ඇතුලේ තියෙනවා නූලක් තියෙනවා. හරිද? නූලක් එකට අයිලක් තියෙනවා. මේ පුතේ මෙන්න මේ නූලෙන් මෙහෙම අදිද්දි. මේකත් රූම් පෙත්ත මේක. හරිද? රූම් පෙත්ත. මෙහෙම අදිද්දි මෙන්න මේක මේ පෙත්ත හොඳට කැරකෙනවා. සමහර වෙලාව උඩ යනවා. හරිද? එතකොට මේක නිකම්ම සුළඟාවට බෑ. මේ මෙන්න මේ නූලෙන් ඇදලා තමයි මේක ක්‍රියාත්මක කරන්න ඕනේ. හරිද? දෙවෙනි එක බලන්න. දෙවෙනි එක ඒකත් අපි රූම් පෙත්තක් කියලා කියනවා. හුලම් පෙත්තක් කියනවා. හැබැයි මේක නිකම්ම තිබ්බට කැරකෙන්නේ නැහැ. නේද? අපි අර පොල්කොළ වලින් එහෙම හදන්නේ. ටිකක් මෙහෙම අරගෙන යනකොට තමයි ඒක කැරකෙවෙන්නේ. නේද? දෙවෙනි එක. තුන්වෙනි එක බලන්න පුතේ. ජල බඹරයක්. ජල බඹරයන්නේ තියෙන්නේ. මෙන්න මෙහෙමයි තියෙන්නේ. මෙතනනේ තියෙන්නේ. එතකොට මේක තියන්නේ වතුර වැටෙන තැනකනේ පුතේ. වතුර මෙහෙම වැටෙද්දී මේක කැරකෙන්න පටන් ගන්නවා මෙහෙම. ජල බඹරයක්. වතුර වැටෙද්දී තමයි මේක කැරකෙවෙන්නේ. හතරවෙනි එක. හතරවෙනි එක මේක අපිට තියෙනවා ඉස්කෝලේ අපි හදනව නේද? මේක මෙහෙම අල්ලන් ඉන්නකොට හුලඟ එනකොට නිකම්ම කැරකෙනවා. එහෙනම් සුලම් පෙත් තමයි මේ හතරවෙනි රූපයේ තියෙන්නේ. පිළිතුර අංක 4. තමයි නිවැරදි පිළිතුර. 51 වෙනි ප්‍රශ්නය අතේ පැවරුණු කොහෙල්ල ඉවත් කර ගැනීමට භාවිත කළ හැකි දෙයක් වන්නේ කොහෙල්ල? අපි වරකා වැල කද්දි කොහෙල්ල ගෑවෙනව නේද අත්වල? අම්මා කොස්සු යන කොස් කපද්දි එහෙම කොහෙල්ලා ගෑවෙනව නේද? සමහරවිට දෙල්ලි වලක් තියෙනනේ කොහෙල්ල නේද? කොහෙල්ල තියෙනවා. කොට අම්මා කියනව නේද? වතුරින් හොදලා නම් ඕව යන්නේ. තෙල් චුට්ටක් ගා ගන්න, පොල් තෙල් චුට්ටක් ගා ගන්න කියලා කියනව නේද? එහෙනම් මොකද්ද? සබන් මිශ්‍ර ජලය නෙමෙයි, උණු ජලය නෙමෙයි, ඇල් ජලය නෙමෙයි, පොල් තෙල් තමයි පුතේ අපි පහසුවෙන්ම ඉවත් කරගන්න පාවිච්චි කරන්නේ. එහෙනම් කොහොල්ලා පහසෙන්ම පොල් තෙල් වලට ඉවත් කරගැනීමේ හැකියාව තියෙනවා. ඔනවා අත්දැකීමෙන් දකින්න පුළුවන් දේවල්. ආයේ අරක කට්ටියම පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ කොහොමද මේ කොහෙල්ලා ඉවත් කරගන්න පුළුවන් ලේසිම ක්‍රමය කියලා. පොල් තෙල් ටක් ගාලාට මතක් වෙනවා. හරිද? හරි. එතකොට පිළිතුර අංක 2 51 වෙනි ප්‍රශ්නයට. හරිද? අපි යනවා 52 වෙනි ප්‍රශ්නයට. සීනි සෑදීම සඳහා යොදා ගනු ලබන ශාකයක් වන්නේ. සාමාන්‍යයෙන් හකුරු හදාගන්න නම් හිතුල්, තල්, පොල් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි සීනි හදන්න නම් අපි පාවිච්චි කරන්නේ මොකක්ද? උක්. උක් තමයි පාවිච්චි කරන්නේ සීනි හදන්න. පිළිතුරට 4. 53 වෙනි ප්‍රශ්නය
ඉලිප්සාකාර හැඩයක් සහිත බෝලයක් භාවිත කරනු ලබන ක්‍රීඩාව වන්නේ. අද පුතේ ඉලිප්සාකාර කියලා කියන්නේ. ඉලිප්සාකාර කියලා කියන්නේ මෙන්න මේක. හරිද? එතකොට ඔය කියන රගර් බෝලේ මෙන්න මේ වගේ එකක්. හරිද? දැකලා ඇති. රගර් තමයි පිළිතුර. රගර් සාමාන්‍ය අපි දැකලා තියෙනවා ගොඩාක් අය නිකන් රණ්ඩු වෙලා වගේ බෝලේ ගන්නෙ. රගර්. හරිද? පාපන්දුව, වොලිබෝල්, ටේබල් ටෙනිස් වල බෝල මේ ඔක්කොම ප්‍රමාණය වෙනස් වුණාට රවුම් හැඩය රවුමට තමයි තියෙන්නේ. හැබැයි රගර් ගහද්දී රගර් සෙල්ලම කරද්දී ඒ බෝලේ පුතේ මෙන්න මෙහෙම ඉලිප්සාකාරය කියලා කියන්නේ මෙන්න මේ හැඩයටනේ. මේ හැඩයට තමයි ඒ බෝලේ තියෙන්නේ. හරිද? පිළිතුර 53 අංක 1 වෙනි පිළිතුර තමයි නිවැරදි. 54 වෙනි ප්‍රශ්නය. ගැලටිය නම් නිල ඇඳුම අඳින්නේ. ගැලටිය. ගැලටිය කියන නිල ඇඳුම අඳින්නේ පුතේ හෙදිය. හෙදිය අර ලස්සන ඇඳුමක් තියෙන්නේ. නේද? අර ඔළුවේ ලස්සන අරුබකඩේකට කියන්නේ ලස්සන තියෙන්නේ නිකන් පිටිපස්සෙන් අර ලස්සන මෙහෙම එකක් ගහන්නේ. මෙහෙම රැලි රැලි තියෙන නේද? ඒක ලස්සනයි. ඇඳුම සුදු පාට නිල් පාට බ්ලවුස් එක නිල් පාටයි උඩින් ආපහු සුදු පාටයි නේ. අපි කියන එක මේ ඒ ඇඳුමට අපි කියන්නේ ගැලටිය කියලා. හෙදිය තමයි ඒ ඇඳුම අඳින්නේ. හරිද? පිළිතුරට 3:54 වෙනි පිළිතුරට. 55 වෙනි ප්‍රශ්නය. මොකද පුතේ අපෙන් අහන්නේ 55 වෙනි ප්‍රශ්නයේදී චුම්බක දෙකක් එකිනෙකට ආකර්ෂණය වන අවස්ථාවක් වන්නේ. අපි ඔන්න පළවෙනි කොටසේදී පළවෙනි පත්‍රයේදීත් මේක ආව නේද අපිට මේ වගේ ප්‍රශ්නයක් නැද්ද? ආවා. එතකොට චුම්බක දෙකක් එකට ආකර්ෂණීය අවස්ථාවක් වන්නේ කොහොමද කියලා යහන්නේ. චුම්බක දෙකක් කියලා කියන්නේ මොනවද මේ? චුම්බක කියලා කියන්නේ මේ කාන්දම් කියලා කියන්නේ අපි. එතකොට මේ කාන්දම් වල පුතේ මේ වගේ දණ්ඩ චුම්බක දෙකක් ගත්තාම ඒ කියන්නේ දඬු වගේ චුම්බක ගත්තාම මේ වල තියෙනවා අග්‍ර දෙකක්. ඒ කියන්නේ කොන් දෙකක් තියෙනවා. එකක් තමයි උතුරු කොන අනිත් එක දකුණ. නේද? north and south කියනවා. උතුරු පැත්ත සහ දකුණු පැත්ත කියලා අපි කියනවා. හරිද? දැන් පුතේ මේ වගේ දෙකක් එක ලං කරාම එකට ලං කරාම දැන් හිතන්න මේ තියෙන්නේ වම් පැත්ත මේ තියෙන්නේ දකුණු පැත්ත. මේ චුම්බකයේත් මේ තියෙන්නේ වම් පැත්ත මේ තියෙන්නේ දකුණු පැත්ත. මේ වගේ දෙකක් ලං කරාම මෙතන තියෙන්නේ දකුණ මෙතන තියෙන්නේ වම. මේ දෙන්නා එකතු වෙනවා. මේ දෙන ලං වෙනවා ආකර්ෂණීය වෙනවා කියලා කියන්නේ ලං වෙනවා. හැබැයි බැරි වෙලා හරි මම ලස්සනට අඳින්නම් කියන්නේ වෙවුනා. බැරි වෙලා මෙතන තියෙන්නේ උතුරු පැත්ත මෙතන තියෙන්නේ උතුරු පැත්ත. එහෙම වුණාම පුතේ මේ දෙන්න ඈත් වෙනවා. විකර්ෂණය වෙනවා කියලා කියනවා අපි ඈත් වෙනවා. විරුද්ධ දෙන්නා ලං වුණොත් තමයි එකතු වෙන්නේ. එක වගේ දෙන්න එක ළඟට આવොත් ඈත් වෙනවා. තේරුණාද? ආපහු ළඟට මේ මෙතන S ඇවිල්ලා ඒ කියන්නේ දකුණු කෙළවර ඇවිල්ලා මෙතනටත් දකුණු කෙළවර ආවොත් එහෙම ඒත් ඈත් වෙනවා. දෙපැත්තට යනවා. ඇයි ඒ? එකම දෙන්නේ එකම වර්ගයේ දෙන්නනේ. හැබැයි මෙතනට උතුරු කෙළවර ඇවිල්ලා මෙතන දකුණු කෙළවර ආවොත් දෙන්න වෙනස් දෙන්නෙක් නේ. එහෙනම් මේ දෙන්න එකතු වෙනවා. චුම්බක එහෙමයි. හරිද? කාන්දා එකතු වෙන්නේ වෙන් වෙන්නේ එහෙමයි. හරි දැන් බලන්න පුතේ කොහොමද අපිට දීලා තියෙන්නේ කියලා.
චුම්බක දෙකක් එකිනෙකට ආකර්ෂණය වන අවස්ථාවක් වන්නේ N හා S අග්‍ර ලං කළ විටය. ඔව්. N S ලං කරාම එකතු වෙනවා තමයි. බලන්න ඉතුරු අනිත් උත්තර බලමුද? N සහ N ලං කළ විටය වැරදි. N ලං වුණාම මේ දෙන්න ඈත් වෙනවා. හරිද? ඊට පස්සේ බලන්න S සහ S ලං කළ විටය ඒත් වැරදි. S මෙතනට S තිබ්බනම් S දෙක තිබ්බනම් ඒත් වෙන් වෙනවා. හරිද? ඉහත අවස්ථා සියල්ලම ඒකත් වැරදි. එහෙනම් පිළිතුර ගන්න වෙන්නේ මෙන්න මේක. නේද? මේ මොකද්ද පළවෙනි පිළිතුර? N සහ S. N සහ S ලං කරාම තමයි ආකර්ෂණය වෙන්නේ. තේරුණාද මයි පුතාලට? 55 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 1. පළවෙනි පිළිතුර තමයි නිවැරදි වෙන්නේ. හරිද? හරි. හරි. 56 වෙනි ප්‍රශ්නේ බලන්න පුතේ. සාමයේ සංකේතය ලෙස සැලකෙන්නේ පලිකුකුලාය. පලිකුකුලා කියලා කියන්නේ ලංකාවේ ජාතික පක්ෂියා. සාමයේ සංකේතය කියන එක සාමාන්‍යයෙන් මේ ලෝකේම පිළිගන්න සංකේතයක් තියෙනවා. බලන්න පොඩ්ඩක්. සුදු හංසයාය, සුදු පරවියාය, සැලලිහිණියාය. සුදු පරවියා තමයි පිළිතුර. සාමයේ සංකේතය විදිහට පාවිච්චි කරන්නේ සුදු පරවියා. එතකොට පිළිතුර අංක 3 තමයි පිළිතුර. 57 වෙනි ප්‍රශ්නෙට අපි යනවා. මෙම සිතියමේ අඳුරු කර දක්වා ඇති පළාත වන්නේ. දැන් අපි පළාත් ගැන දන්නවා. පළාත් වලට දිස්ත්‍රික්ක මොනවද කියලා දන්නවා. නේද? බලන්න. දැන් ඔයාලා බලන්න ඕනේ ඔයාලගේ මොකක්ද ප්‍රශ්න පත්‍රය බලන්න ඕනේ. හරිද? මොකද්ද පාඩ කරලා තියෙන කොටස කියලා. මොන මේ දිස්ත්‍රික්කයේද පුතේ? මොන පළාතද? මොන පළාතද? බස්නාහිර පළාත. බස්නාහිර පළාතට අයත් දිස්ත්‍රික්ක මොනවද? 3ක් තියෙනවනේ. මොනවද? කොළඹ, ගම්පහ, කළුතර නේද? දැන් පාඩ කරලා තියෙන මොන කොටසද? බස්නාහිර පළාත තමයි පුතේ අඳුරු කරලා තියෙන්නේ. හරිද? හරි. පිළිතුර අංක 2 57 වෙනි ප්‍රශ්නයට. 58 වෙනි ප්‍රශ්නයට අපි යනවා පුතේ. සල් මලක ඇති පෙති ගණන වන්නේ කීයද? සල් මලක පෙති ගණන පෙති 6යි. පෙති 6යි තමයි සල් මලකට තියෙන්නේ. ඔයා වටේට තියෙන මර ගැන, ගස් ගැන ඉගෙන ගන්න ඕනේ. දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ගොඩක් ඒක වැදගත් වෙනවා. හරිද? 58 වෙනි ප්‍රශ්නයකට 58 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 3. තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි. 59 වෙනි ප්‍රශ්නය අපේ අවසාන ප්‍රශ්නය. විශේෂයෙන් සැකසූ මාර්ගයක පමණක් ගමන් කළ හැකි වාහනයක් වන්නේ මොකක්ද? මෝටර් රථයයි, වෑන් රථයයි, බස් රථයයි, දුම්රියයි. සාමාන්‍යයෙන් මෝටර් රථය, වෑන් රථය, බස් රථය එකම මාර්ගයක ගමන් කරනව නේද? විශේෂයෙන් හදලාද? නෑනේ. හැබැයි දුම්රියට ගමන් කරන නම් රේල් පාරක් තියෙන්න ඕනේ. විශේෂ පාරක් තියෙන්න ඕනේ. එහෙනම් පිළිතුර වෙන්නේ අංක 4. 4 වෙනි ප්‍රශ්නේ. 59 වෙනි ප්‍රශ්නේ පිළිතුර අංක 4. ඔන්න පුතේ සාමාන්‍යයෙන් දෙවෙනි පත්‍රයට අපිට ප්‍රශ්න 60ක් එනවා. මේ පත්‍රයේ තියෙනවට 59යි ප්‍රශ්න 59යි. රචනාව සාමාන්‍ය අවසන් වෙනවා. මේ ප්‍රශ්න පත්‍රයේ අපිට අර වාක්‍ය 3 ලියන්න කලින් ආවා. නේද? එක ප්‍රශ්නයක් අඩුවෙන් තමයි දෙන්නේ. හරි. ඒකට කමක් නැහැ. ඔයාලා මට ඔයාලගේ මුළු ලකුණු ටික එකතු කරලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. කමෙන්ට් එකක් තියන්න ඕනේ. ඔයාට මුළු ලකුණු කීයක් තියෙනවද කියලා. හරිද පුතේ? හරි. එතකොට ඔයාගේ රචනාව මට එවන්න කියලා මම කිව්වා. දෙවෙනි කොටසේදී මම ඒ ගැන කතා කරලා තියෙනවා. හරිද? එතකොට පුතාලා මේ දෙවෙනි කොටසයි
මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ කොටස් 3ක් දැන් අපි කතා කරා. මේ වීඩියෝස් 3ක් විදිහට තමයි අපිට යන්න සිද්ධ වුනේ. එතකොට පුතාලා දැන් මේ වෙද්දි පළවෙනි පත්‍රය සහ දෙවෙනි පත්‍රය සාර්ථකව ඉවර කරලා තියෙන්නේ. ඊළඟ දවසේ පුතේ අපි යනවා දෙවනි සම්මන්ත්‍රණයේ පළවෙනි පත්‍රය කතා කරන්න. එතකොට අපි ඔන්ලයින් තමයි මේ පත්‍රය කතා කරන්නේ. ඉතින් පුතාලා හැමෝම අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. අපි ප්‍රශ්න පත්‍ර ගොඩාක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පුතාලා හැම ප්‍රශ්න පත්‍රයත් එක්කම සාකච්ඡා කරන හැම පත්‍රයත් එක්කම සම්බන්ධ වෙන්න. ප්‍රශ්න වලට පිළිතුරු කියනවට අමතරව අපි ඒ වටේ තියෙන දේවල් ටිකක් කතා කරන නිසා ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙනවා ඔයාලගේ විභාගයට සූදානම් වෙනකොට. හරි එහෙනම් පුතේ අපි සජීවී පන්තියේදී ආයේ මුණ ගැහෙමු. එතකන් ගොඩක් පරිස්සමෙන් උවමනාවෙන් වැඩ කටයුතු ටික කරගන්න. එහෙනම් පුතේ හැමෝටම ආයෙත්